2016 ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රය ගන්න. හරි. ඒකේ පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි එක සමහර වස්තු භාජන තුල අසුරන විට ඒවා භාජනයේ සම්පූර්ණ පරිමාවම අයත් කර නොගනී. අපි ඒක දාන්නවා. මේ වස්තුවල හැඩය නිසා සිදුවන අතර එවැනි තත්ත්ව යටතේදී භාජනයේ පරිමාවෙන් කිසියම් භාගයක් සෑම විටම හිස්ව වාතයෙන් පිරී පවතී. පළවන රූපේ පෙනෙන පරිදි ආරෝ සර්ව සම ඝන ගෝල වලින් විධිමත් ආකාරයට සම්පූර්ණයෙන්ම අසුර ඇති පැත්තක දිග 8යි ආරෝ ඝනකාකාර පෙට්ටියක ආකාරයේ භාජනයක් සලකන්න. මේ විධිමත් ඇසිරීමක් ලෙස හැඳින්වේ. ඒ කොටස භාජනයේ අසුරා ඇති ගෝල ගණන සොයන්න. දෙලමෙට පේනවා එක පැත්තකට 4ක් වෙන්නනේ තියෙන්නේ. එතකොට 4 වැඩි කිරීම 4 වැඩි කිරීම 4. ඒ කියන්නේ බෝල 64ක් තියෙන එකට ලකුණු 1යි. භාජනයේ අසුරා ඇති සියලුම ගෝල සෑදී ඇති ද්‍රව්‍යයේ මුළු පරිමාව. දැන් එක ගෝලයක පරිමාව මොකක්ද? 3න් 4යි 5r ඝනය. ඒ වගේ ගෝල 64යි තියෙන්නේ. ඔහොම තිබ්බත් ලකුණු දුන්න. හැබැයි ඉතින් ළමයි දන්නවා මෙහෙම තියන්නේ නැතුව සුළු කරලා ලියන්නනේ. 256 බෙදීම 3යි 5r ඝනය. r සහ 5 ඇසුරින්. ඒතර r සහ 5 ඇසුරින් ලියන්න තියෙන නිසා මේ 5ට 3.14 ඒවා ආදේශ කරන්න යන්න ඕනේ නේ. r සහ 5 ඇසුරින් ලියන්න. ඒකටත් එක ලකුණක් දීලා තියෙනවා. c කොටස භාජනය ගෝල වලින් සම්පූර්ණයෙන්ම පිරී ඇති විට භාජනය තුල තිබෙන ගෝල සෑදී ඇති මුළු ද්‍රව්‍ය පරිමාව බෙදීම සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුර ඇති භාජනයේ පරිමාව යන අනුපාතයේ ගෝලවල ඇසුරුම් භාගය fp ලෙස හැඳින්වෙන අතර සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුර ඇති භාජනයේ පරිමාව ඇසුරුම් පරිමාව ලෙස හැඳින්වේ. ඉහත දැක් වූ විධිමත් ඇසිරීම සඳහා ඇසුරුම් භාගය සොයන්න. මෙතන දැන් මේ බොහොම ලේසි ප්‍රශ්නයක්. හැබැයි මම දන්නවා සමහර ළමයින්ට ඔය අර ඇසුරුම් භාගය කියන එකේ මේ ඉර යට තියෙන පදය පොඩ්ඩක් පැටලිලි සහගත වුණා. ඒ ප්‍රශ්නේ ඊළඟ කොටස් වලට එනකොට මම හිතන්නේ ඒක ලෙහෙන්නත් ඇති පැටලිල්ල. මේ කියනවා මේ ඉරෙන් උඩ තියෙන්නේ භාජනය තුල තිබෙන ගෝල සෑදී ඇති මුළු ද්‍රව්‍ය පරිමාව. ඒක පැහැදිලි නේ. දැන් මේ ගැටලුව වෙනම් මේ කොටස. භාජනය තුල ඇති අර ගෝල හැදිලා තියෙන මුළු ද්‍රව්‍ය පරිමාව මේ ටික. යට මොකද්ද තියෙන්නේ? සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව. ඔක ඔහොම කියන්නේ නැතුව මේ සම්පූර්ණ භාජනයේ පරිමාව නැත්නම් අභ්‍යන්තර පරිමාව කිව්වනම් ඉවරයි. සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව කියන්නේ මොකද්ද ළමයි? සාමාන්‍යයෙන් අර වස්තු දැම්මහම මේ වස්තුන්ගේ හැඩය අනුව මැද කුහර හිටිනවා කියලා කිව්වනේ. එහෙම නැතුව සම්පූර්ණයෙන් පිරී ඇති පරිදි අසුරා ඇති. ඒ කියන්නේ මොකොත් කුහර නැතුව සම්පූර්ණයෙන් පිරී ඇති පරිදි අසුරා ඇති. ඒකයි තර වැලි පිරෙව්වා කියලා නේ. නැත්නම් වතුර පිරෙව්වා කියලා. වැලි වලත් අපි දන්නවා ඇත්තටම මේ අතරමැද හිස් අවකාශ තියෙනවා. ගොඩාක් සිහින් වැලි ගත්තොත් ඒ තත්ත්වය නැති නැහැ කියලා අපිට ගත හැකි. වතුර වගේ දෙයක් හිතන්නකෝ. මම කියන්නේ අර මේ ඇසුරුම් භාගය කියන එකේ ඉර යට තියෙන කොටස සමහර ළමයින්ට පොඩි පැටලිල්ලක් වුණා. ඒක ගැන මේ කියන්නේ. එතකොට ඉර යට තියෙන්නේ සම්පූර්ණයෙන් පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව. ඒ කියන්නේ හිඩස් නැතුව සම්පූර්ණයෙන් පිරෙන විදිහට මොනාහරි ද්‍රව්‍යයකින් ඒ භාජනයේ පෙරෙව්වහම ඒකේ පරිමාව තමයි ඔය සම්පූර්ණයෙන් පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව කියන්නේ. ඔච්චර දඟලන්න ඕනේ. ඒක කිව්වනම් ඉවරයි. භාජනයේ අභ්‍යන්තර සම්පූර්ණ පරිමාවනේ. එතකොට අර භාජනයේ අභ්‍යන්තර සම්පූර්ණ පරිමාව කියන්නේ නැතුව සම්පූර්ණයෙන් පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව කිව්වහම මම දන්නවා සමහර ළමයින්ට උතන පොඩි පැටලිල්ලක් එන්න ඇති. හැබැයි ඔයගොල්ලෝ තේරුම් ගන්න එතනේ ඉර යට තියෙන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ ළමයි මේ සම්පූර්ණ භාජනයේ පරිමාව කියන එක. මොකද කියන්නේ? අපිට කියනවා සම්පූර්ණයෙන් පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව ඇසුරුම් පරිමාව. අර සම්පූර්ණයෙන් පිරීලා තියෙනකොට ඒ පරිමාවට කියන්නේ ඇසුරුම් පරිමාව කියලා. ඒ කියන්නේ මේ අභ්‍යන්තර පරිමාව කියන එකමයි.
ඉහත දැක් වූ විධිමත් ඇසිරීම සඳහා ඇසුරුම් භාගය සොයන්න. ඉහත දැක් වූ විධිමත් ඇසිරීම සඳහා ඇසුරුම් භාගය සොයන්න. එතකොට කොහොමද ඇසුරුම් භාගය ගන්නෙ? ඉරෙන් උඩ තියෙන්න ඕනි අර භාජනය තුල තියෙන ද්‍රව්‍යයන්ගේ පරිමාවනේ. ඒ කියන්නේ 3න් 256යි 5r ගණන්. ඉර යට තියෙන්න ඕනි ළමයි භාජනයේ පරිමාව. දැන් මම අර ලේසියට එතන ඉඳලා භාජනයේ පරිමාව කියලා කියන්නම්. හරි? ඉර යට තියෙන භාජනයේ පරිමාව. ඉතින් භාජනයේ පරිමාව 8r වැඩි කිරීම 8r වැඩි කිරීම 8r නේ. ඒතර 8 වරක් 8 64යි 512 නේ. 512යි r ගණන්. ඉතින් මෙතනත් ඔහොම තියන්න එපා නේ. r ගණය කැපෙනවා. 256යි 512යි සුළු වෙනවනේ නේ. දෙකයිනේ හරියටම. 3 2 6යි. ඒ කියන්නේ 5 බෙදීම 6යි. මම දැන් මෙතනදී සමහරවිට පොඩි අවිනිශ්චිතතාවයක් එන්න ඇති 5 වලට 7න් 22 හරි 3.14 හරි ආදේශ කරනවාද කියලා. එහෙම ආදේශ කළාය කියලා ලකුණු අඩුවීමක් වෙන්නේ නැහැ. හැබැයි දැන් අර ඔයගලන්ට පොඩ්ඩක් තේරෙනවා ඇති උඩ ප්‍රකාශයේත් අර B කියන ප්‍රකාශයේත් ළමයි 5 සහ R ඇසුරින් උත්තරේ ලියන්න කියලා ඒගොල්ලෝ කියලා තියෙන නිසා මෙතනදී මේ 5 වලට ආදේශ කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ 5 වලට ආදේශ කළා සුළු කිරීමක් කළාට කමක් නැහැ. ඒකෙන් ලකුණු කැපෙන්නේ මුකුත් නැහැ. නමුත් අර සාමාන්‍යයෙන් ළමයි දන්නවා වෙනත් ගැටලුවකදී නම් 5 වලට අපි ආගේ ආදේශ කළා සුළු කරන්න ඕනි. ඒක හරි. ඒත් මේ ගානේ තේරුම් ගන්න B කොටසෙත් 5 සහ R ඇසුරින් උත්තරේ ලියන්න කිව්වේ. ඒකෙන් ළමයින්ට තේරෙන්න ඕනේ මේගොල්ලෝ මේ 5 වලට මේ ගැටලුව තුළදී ආදේශ කිරීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා. මෙන්න ඇසුරුම් භාගය 5 බෙදීම 6යි. ඒකටත් ලකුණක් දීලා තියෙනවා. D කොටස භාජනයේ ඇති ගෝලවල මුළු ස්කන්ධය M නම් ගෝලවල මුළු ස්කන්ධය බෙදීම සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව. ඒ කියන්නේ භාජනයේ සම්පූර්ණ පරිමාවනේ. සම්පූර්ණයෙන්ම පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව කියන්නේ භාජනයේ සම්පූර්ණ පරිමාව. යන අනුපාතය සඳහා ප්‍රකාශනයක් M සහ R ඇසුරින් ව්‍යුත්පන්න කරන්න මේ ගෝලවල තොග ඝනත්වය ලෙස හැඳින්වේ. තොග ඝනත්වය dB. තර සම්පූර්ණ ගෝලවල ස්කන්ධය M. බෙදන්න ඕනේ කාගෙන්ද? සම්පූර්ණයෙන් පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව. සම්පූර්ණයෙන් පිරී ඇති පරිදි අසුරා ඇති භාජනයේ පරිමාව කියන ළමයි භාජනයේ මුළු පරිමාව. 8r වැඩි කිරීම 8r වැඩි කිරීම 8r. ඒ කියන්නේ 512යි r ගණය. මෙතන හැබැයි මෙහෙම දෙයක් ඒගොල්ලෝ කියලා තිබුණා ළමයි මේක මේ 512 කියලා දාන්න නැතුව 8 ඝණය කියලා දැම්මොත් ලකුණු දෙන්න එපා කියලා තිබුණා. ඒකේ විද්‍යාත්මක පදනමක් නෑ. හැබැයි ඉතින් ඔයගොල්ලෝ තේරෙනවා ඇති මේක සරල ගැටලුවක් සොළු කිරීම මේ වගේ තැනකදීවත් බලාපොරොත්තු වෙනවා. 8 ඝණය කියලා ලියන්න එපා. රයිට්? ඒක 512යි කියලා ලියන්න. ලකුණු 1යි. ඊ කොටස ගෝල සෑදී ඇති ද්‍රව්‍යයේ ඝනත්වය සඳහා ප්‍රකාශනයක්. ගෝල සෑදිලා තියෙන ද්‍රව්‍යයේ ඝනත්වය කියන්නේ dm මේ තොග ඝනත්වයනේ නේ. ගෝල සෑදී ඇති ද්‍රව්‍යයේ ඝනත්වය සඳහා ප්‍රකාශනයක් mr සහ ϕ ඇසුරින් ලියන්න. දැන් සේරම ගෝල ටිකේ ස්කන්ධේ m කියන්නේ මේ එක ගෝලයක ස්කන්ධේ මේ වුණ පටල ගන්න එපා. දැන් මෙතන සමහර ළමයි මේක බෙදුවා නිකම්ම අර 3න් 4යි ϕr ගණන් විතරක්. මේක මේ එක ගෝලයක ස්කන්ධය කියලා හිතාගෙන. හොඳට බලන්න. භාජනයේ ඇති D කොටස භාජනයේ ඇති ගෝලවල මුළු ස්කන්ධෙම නා. එන ළමයි මේ මුළු ස්කන්ධය බෙදන්න ඕනේ මුළු පරිමාවෙන්. මුළු පරිමාවෙන් කියන්නේ අර ගෝල 64ම පරිමාවෙන්නේ. ඒතර ගෝල 64 පරිමාව අපිට ආවනේ 256 බෙදීම 3යි ϕr ඝනය කියලානේ. යනුව මේවත් මේ විදිහට තියන්න එපා. පොඩ්ඩක් සුළු කරලා ලියන්න. 3යි m බෙදීම 256යි ϕr ඝනය. ඔන්න අපි ගෝල සෑදී ඇති ද්‍රව්‍යයේ ඝනත්වය සඳහා ප්‍රකාශනය ලිව්ව එකටත් ලකුණක් දීලා තියෙනවා. ඊළඟට F කොටස. පරීක්ෂණාත්මක ක්‍රමයක් මගින් මුං ඇට සඳහා FP, DB සහ DM යන පාරාමිති සෙවීමට ශිෂ්‍යෙක් තීරණය කළේය. එහිදී මුං ඇට ඇසිරී තිබුණේ අහඹු ආකාරයටය. එවැනි ඇසුරුමක් හඳුන්වනු ලබන්නේ අහඹු ඇසුරුමක් ලෙසය. දෙවෙනි රූපේ බලන්න. FP, DB සහ DM සඳහා ඉහත C, D සහ E හි දැක් වූ අර්ථ දැක්වීම ඒක අර විධිමත් ඇසුරුමක් සඳහානේ අර්ථ දැක්වීම දුන්නේ. නමුත් දැන් මෙතන කියනවා ළමයි අහඹු ලෙස ඇසුරුම් කර ඇති ඕනෑම හැඩයක් සඳහා සහිත අයිතම වලටද බලංගු වේ. ඒ කියන්නේ මේ අර විධිමත් ඇසිරීමක් සඳහා දීපු මේ මූලික අර්ථ දැක්වීම අහඹු ඇසිරීමක් සඳහාත් පාවිච්චි කරන්න පුළුවන් කියලා ගන්නලු. හරි? ඔහු පළමුවෙන්ම වියලි මුං ඇට මිනුම් සරාවකට දමා දෙවන රූපයේ පෙන්වා ඇති පරිදි මුං ඇට සඳහා ඝන සෙන්ටිමීටර් 50ක ඇසුරුම් පරිමාවක් ලබා ගත්තේ. ඔන්න දැන් පොඩ්ඩක් පරිස්සම් වෙන්න ඕනේ මේක මේ අමාරු ගැටලුවක් නෙමෙයි. නමුත්
පරිසං වෙන්න ඕනි ඒ දීලා තියෙන අගයන් පිළිබඳව. දැන් මිනුම් සරාවකට දාලා මේක මේ ඝන සෙන්ටිමීටර් 50 ලකුණ වෙනකන් තමයි අසුරලා තියෙන්නේ. අහඹ ඇසිරීමක් තියෙන්නේ. ළමයි තේරුම් ගන්න මේ ඇවිල්ලා මේ ඇසුරුම් පරිමාවනේ. ඇසුරුම් පරිමාව කියන්නේ ළමයි අර හිස් ඉඩත් එක්ක සම්පූර්ණ පරිමාවනේ නේ. ඇසුරුම් පරිමාව තමයි මෙතන ඝන සෙන්ටිමීටර් 50. ඒ කියන්නේ අර මේ ඇසුරුම් භාගය එහෙම හොයනකොට ඉර යට තීච්ඡාගේ භාජනයේ පරිමාව කියන අදහසනේ. දැන් මෙතන හරියට මේ ඝන සෙන්ටිමීටර් 50ක භාජනයකට මුං ඇට දාලා. හැබැයි අපි දන්නවා මේ මුං ඇටවල පරිමාව ඝන සෙන්ටිමීටර් 50 නෙමෙයි. මේක ඇතුලේ හිඩසුත් තියෙනවනේ. ඉතින් අර භාජනයේ පරිමාව තමයි එතනදී ඝන සෙන්ටිමීටර් 50. ඔය ඇසුරුම් භාගයේ හොයනකොට ඉර යට තීච්ඡ කෑල්ල තමයි 50. ඒක තේරුම් ගන්න. ඉතින් ඒව පටල ගත්තොත් මෙතනින් එහාට වරදිනවනේ. පරිමාවක් ලබා ගත්තේ. ඉන්පසු ඔහු ඇසුරුම් පරිමාව ඝන සෙන්ටිමීටර් 50ක වූ මුං ඇට සාම්පලයේ ස්කන්ධය මැන එය 3.8 වැඩි කිරීම 10 කිලෝග්‍රෑම් බව සොයාගත්තා. මේකේ ස්කන්ධෙත් හොයාගෙන තියෙනවා. හරි. ඉන් අනතුරුව ඔහු එම මුං ඇට සාම්පලය ජලය ඝන සෙන්ටිමීටර් 50ක් අඩංගු මිනුම් සරාවකට ඇතුළත් කළ විට ජලය ඝන සෙන්ටිමීටර් 50ක් තියෙන මිනුම් සරාවකට මේ වගේ ජලය ඝන සෙන්ටිමීටර් 50ක් තියෙන මිනුම් සරාවකට දැන් මුං ඇට ටික දැම්මා. ඒ දැම්මහම ජල මට්ටම ගියාලු කීය ගාවටද? ඝන සෙන්ටිමීටර් 82 කියන මාක් එක ගාවට. ඉතින් ළමයිට තේනවා අර 50 ඉඳලා 82 ගාවට ජල මට්ටම ගියේ වතුර දාපු නිසා නෙමෙයිනේ. මුං ඇට දාපු නිසානේ. එහෙනම් අර මුං ඇටවල පරිමාව ඝන සෙන්ටිමීටර් 32යිනේ. 50 ඉඳලා 82ට 32යි. මොන පළවෙනි කොටස මුං ඇට සෑදී ඇති ද්‍රව්‍යයේ පරිමාව කුමක්ද? ඝන සෙන්ටිමීටර් 32යි. එහෙම නැත්නම් ඒක ඝන මීටර වලින් ලියන්නත් පුළුවන්. ලකුණු 1යි. මුං ඇටවල ඇසුරුම් භාගය FP ගණනය කරන්නා. කොහොමද ඇසුරුම් භාගය ගන්නෙ? ඒ ද්‍රව්‍යයන්ගේ පරිමාව. එතකොට මුං ඇටවල පරිමාව ඝන සෙන්ටිමීටර් 32යි. ඇසුරුම් පරිමාව වෙන්නේ 50යි. පටල ගන්න එපා. එහෙනම් FP මුං ඇටවල ඇසුරුම් භාගය. මේක 32 බෙදීම 50 විදියට. එහෙම නැත්නම් ඕනම් මේක දෙකෙන් බෙදලා 16 බෙදීම 25 එම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් සුළු කරලා 0.64 කියලා ලියන්නත් පුළුවන්. දෙතනදී අතරම බැලුවේ නෑ මේක තවදුරටත් සුළු කරනවද කියන එක. මොකද අර මේ උඩට සහ යටට එන්න ඕනි නියම අගයන් ළමෙක් අඳුනගත්තද කියන එක නේ ඇත්තට මෙතන පරීක්ෂාවට ලක් කරන්නේ නේ. සුළු කිරීම පුළුවන්ද කියන එක නෙමෙයි එතන පරීක්ෂාවට ලක් කරන්නේ. මේ අගයන් දෙක හරියට අඳුනගත්තද කියන එක. ඒක ලකුණක් දීලා තියෙනවා. මුං ඇටවල තොග ඝනත්වය. කොහොමද තොග ඝනත්වය ගන්නෙ? ස්කන්ධය බෙදන්න ඕනි ළමයි අර ඇසුරුම් පරිමාවෙන් නැත්නම් භාජනයේ පරිමාවෙන්නේ. එතකොට මුං ඇටවල ස්කන්ධය කොච්චරක්ද? 3.8 වැඩි කිරීම 10 කිලෝග්‍රෑම්. එතකොට ඇසුරුම් පරිමාව වෙන්නේ ඝන සෙන්ටිමීටර් 50 නේ. මෙන්න ඝන සෙන්ටිමීටර් මං ඝන මීටර් කළා. සෙන්ටි කියන්නේ 10 ඒක ඝනයට ගන්නකොට 10 ඝන සෙන්ටිමීටර් ඝන මීටර් කළා. එතකොට මට ඝනත්වය ලැබෙන්නේ ඝන මීටරයට කිලෝග්‍රෑම් වලින් 760යි. නැත්නම් 7.6 වැඩි කිරීම 10 ඕන විදිහකට ලියන්න පුළුවන් 760යි. ඝන මීටරයට කිලෝග්‍රෑම්. මෙයාගේට ලකුණක් දීලා තියෙනවා. 4. මුං ඇට සෑදී ඇති ද්‍රව්‍යයේ ඝනත්වය. මුං ඇට සෑදී ඇති ද්‍රව්‍යයේ ඝනත්වය dm. තර මුං ඇටවල ස්කන්ධය 3.8 වැඩි කිරීම 10 ඇත්තටම මුං ඇටවල පරිමාව තිබුණේ ළමයි 3.2යි නේ. දැන් මේ 32යි නේ. ඝන සෙන්ටිමීටර් 32යි තිබුණේ. මෙන්න ඒකත් මං ඝන මීටර් කළා. තර මේක සුළු කළොත් එනවා 1187ක්. right 1187යි ඝන මීටරයට කිලෝග්‍රෑම්. ඒ උත්තර එක එක විදිහට ලියන්න පුළුවන්. 1.187 වැඩි කිරීම 10 ඒ ඕන විදිහකට ලියන්න පුළුවන්. හරි? එක්ක මෙහෙම එක්ක මෙහෙම. කොහොමද ඒකේ ළමයි මේ ලකුණු දුන්නා 1.18 ඉඳලා 1.19 දක්වා. මේකෙන් 1.18 ඉඳලා 1.19 දක්වා තියෙන අගයන් සඳහා ලකුණු දුන්නා. එතකොට ඒ අතරමැද දැන් ඔයගොල්ලෝ සුළු කරලා ගත්ත අගය මේ පරාසයට අහු වෙන අගයක් නම් අනිවාර්යෙන් ලකුණු ලැබෙනවා. ලකුණු 1යි. මුං ඇට සෑදී ඇති ද්‍රව්‍යයේ ඝනත්වය. අවසාන කොටස G කොටස. මුං ඇට කිලෝග්‍රෑම් එකක ප්‍රමාණයක් ඇසිරීම සඳහා පොලිතීන් බෑගයක් නිර්මාණය කිරීමට ඇත. එම බෑගයට තිබිය යුතු අවම පරිමාව ගණනය කරන්න. මම හිතන්නේ ඕක මේ
මේ දීලා තියෙන ඝනත්ව කතා ඒවැනුත් උත්තරයට යන්න පුළුවන්. හැබැයි ලේසිම විදිහ මොකද්ද? ළමයිකට හිතන්න තියෙන ලේසිම විදිහ. මුං ඇට දැන් මෙතන තියෙනවන්නේ කිලෝග්‍රෑම් කොච්චරක්ද? 3.8 වැඩි කිරීම 10 ඍණ 2ක්. ඉතින් ළමයි කිලෝග්‍රෑම් 3.8 වැඩි කිරීම 10 ඍණ 2ක් අසුරන්ඩ ඝන සෙන්ටිමීටර් 50ක පරිමාවක් එපෑ. එතන අහන්නේ මොකද්ද? මුං ඇට කිලෝග්‍රෑමයක ප්‍රමාණයක් ඇසිරීම සඳහා. එතන මුං ඇට මෙච්චර ස්කන්ධයක් අසුරන්ඩ ඝන සෙන්ටිමීටර් 50ක ඉඩක් ඕනි. එහෙනම් මුං ඇට කිලෝග්‍රෑම් එකක් අසුරන්ඩ 50 මේකෙන් බෙදලා එකෙන් වැඩි කරනවානේ. මෙච්චරට මෙච්චර නම් මෙච්චරට කොච්චරද? මේක මේකෙන් බෙදලා එකෙන් වැඩි කරනවා. ඕක තමයි දැන් අර ඝනත්ව කතා පදනම් කරගෙන හොයපු ඝනත්ව වගයන් වලින් එහෙමත් උත්තරේ ගන්න පුළුවන්. මම කිව්වේ සරලම විදිහ. සරලම විදිහ. මෙච්චර මුං ඇට ස්කන්ධයක් අසුරන්න ඝන සෙන්ටිමීටර් 50ක් ඕනි. එහෙනම් කිලෝග්‍රෑම් එකක් අසුරන්න කොච්චර පරිමාවක් ඕනිද? මෙතන එනවා ළමයි. ඉතින් මේ තියෙන්නේ ඝන සෙන්ටිමීටර්. උතර ඝන සෙන්ටිමීටර් වල ලියන්නත් පුළුවන්. මේකේ ඝන මීටර වලින් මම ලියාගෙන තියෙන්නේ. එතකොට ඝන මීටර කළනවා නම් මෙතන ඝන සෙන්ටිමීටර් 50 10 ඍණ 6න් වැඩි කරලා ඝන මීටර වලට හරව ගන්න. 1.315 වැඩි කිරීම 10 ඍණ 3. මේ ඝන මීටර වලින්ම ලියන්න ඕන කියලා නීතියක් නැහැ එතන. ඔයගොල්ලෝ අවසාන උත්තරේ ඝන සෙන්ටිමීටර වලින් තිබ්බත් සම්පූර්ණ ලකුණු ලැබෙනවා. හරි? 1.315 වැඩි කිරීම 10 ඍණ 3යි ඝන මීටර. ඒකත් තමයි 1.31 සහ 1.32 අතර අගයන් වලට ලකුණු දීලා තියෙනවා මාකිස් කිමේක. 1. මේ දශම ස්ථාන 1.31 සහ 1.32 අතර අගයන්ට ලකුණු දීලා තියෙනවා. ඝන මීටර වලින් මම උත්තරේ ලියලා තියෙන්නේ. ඒ අවසාන පිළිතුර සඳහාත් ලකුණක් දීලා තියෙනවා. එවිල්ලා පළවෙනි ගැටලුව. ඒක නිර්මාණාත්මක ප්‍රශ්නයක් එතන තිබුණේ. හැබැයි කිසිසේත්ම අමාරු එකක් නෙමෙයි. ඒතර සමහර ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙච්ච අලුත් පද පොඩ්ඩක් සමහර ළමයින්ට පැටලෙන්න පුළුවන්. right දෙවෙනි ප්‍රශ්නෙට එන්න. පරීක්ෂණාගාරය තුල ඇති වාතයේ තුෂාරාංකය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීමට සහ එහි සාපේක්ෂ ආර්ද්‍රතාව සෙවීමට ඔබට පවසා ඇත. ඒ කොටස. මේක අපි ඉගෙන ගත්ත සම්මත පරීක්ෂණයකට අදාළයි. සාපේක්ෂ ආර්ද්‍රතාව සඳහා ප්‍රකාශනයක් සංතෘප්ත වාෂ්ප පීඩන ඇසුරින් ලියන්න. අපි දන්නවා සාපේක්ෂ ආර්ද්‍රතාව සඳහා ප්‍රකාශන 4ක් තියෙනවානේ. මම සංකේතාත්මකව ලියන්නම් m බෙදීම ms, රෝ බෙදීම ρs, p බෙදීම ps. කවුද m කියන්නේ? සලකා බලන පරිමාව තුළ සලකා බලන උෂ්ණත්වයේදී දැනට ඇති ජල වාෂ්ප වල ස්කන්ධය. කවුද ms කියන්නේ? එම උෂ්ණත්වයේදී එම පරිමාව සංතෘප්ත කිරීමට අවශ්‍ය ජල වාෂ්ප ස්කන්ධය. රෝ කියන්නේ සලකා බලන උෂ්ණත්වයේදී දැනට ඇති ජල වාෂ්ප වල ඝනත්වය. ඔක තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාව කියලා කියන්නේ. සලකා බලන උෂ්ණත්වයේදී දැනට තියෙන ජල වාෂ්ප වල ඝනත්වය තමයි නිරපේක්ෂ ආර්ද්‍රතාව. මොකද මේ එම උෂ්ණත්වයේදී මෙයා ගැන කතා කළේ යම් උෂ්ණත්වයක් යටතේද එම උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප වල ඝනත්වය. අද අපි දන්නවා සාපේක්ෂ ආර්ද්‍රතාව ලියනකොට ඇත්තටම c යෙන් වැඩි කළ යුතුයි. අනිවාර්යෙන් c යෙන් වැඩි කරන්න සාපේක්ෂ ආර්ද්‍රතාව ලියනකොට. මොකද සමහර අවුරුදු වල මේ c යෙන් වැඩි කරේ නැත්නම් ලකුණු දෙන්න එපා කියලා තියෙනවා. ඒ අනිවාර්යයෙන්ම c යෙන් වැඩි කරන්න සාපේක්ෂ ආර්ද්‍රතාව ලියද්දී. මේකේ කවුද p කියන්නේ? සලකා බලන උෂ්ණත්වයේදී දැනට ඇති ජල වාෂ්ප වල ආංශික පීඩනය. ps කියන්නේ එම උෂ්ණත්වයේදී මෙයා ගැන කතා කළේ යම් උෂ්ණත්වයක් යටතේද එම උෂ්ණත්වයේදී සංතෘප්ත ජල වාෂ්ප වල පීඩනය. දැන් ළමයින්ට පේනවා ඇති මේ එකක්වත් නෙමෙයි උතන ලියන්න කියන්නේ. මොකද ඒගොල්ලෝ ලියන්න කියන්නේ? සාපේක්ෂ ආර්ද්‍රතාව සඳහා ප්‍රකාශනයක් සංතෘප්ත වාෂ්ප පීඩනය නෙමේ පීඩන ඇසුරින් ලියන්න. ළමයි දන්නවා එහෙම එකකුත් තියෙනවානේ. මොකක්ද සූත්‍රය?
තුෂාර අංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය බෙදීම කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය. වාරයක් C. ළමයි දැන් මේ වගේ සංකේත පාවිච්චි කරලා ඔක ලියනවා නම් සංකේත වෙනම තැනක හඳුන්වලා දෙන්න ඕනේ. එහෙම නැතුව මෙහෙම ලියලා හරියන්නේ නැහැ. ඒගොල්ලන් තේරෙනවා ඇති ඔතන උත්තරේ හැටියට ලියන්න ඕනේ අපි වචන වලින් නේ. තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය බෙදීම කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය වැඩි කිරීම 100. ඒකට ලකුණු 1යි. B කොටස මොකද අහන්නේ B කොටසේ මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා මන්තයක් සහ පියනක් සහිත ඔපදැමෝ කැලරිමීටරයකට අමතරව ඔබට අවශ්‍ය අනෙකුත් අයිතම මොනවාද? මේක අපි පන්තිවලදී ඉගෙනගත්ත සම්මත පරීක්ෂණයක් නේ ළමයි. ඔයාලා දන්න මේ පරීක්ෂණයේදී වෙන්නේ අපි කාමර උෂ්ණත්වයේ තියෙන ජලය සහිත කැලරිමීටරයකට වරකට එක කුඩා අයිස් කැබැල්ල බැගින් එකතු කරමින් මේක හොඳට මන්තනය කරමින් මෙයාව සීතල කරනවා. එතකොට උෂ්ණත්වමානයක් මේකට දාලා තියෙනවා. අර ඔප දාලා තියෙන පෘෂ්ඨයේ ඔපය නැති වෙනකොට යාන්තම් තුෂාර පටලයේ බැඳෙනකොට අපි උෂ්ණත්වමාන පාඨාංකය කියව ගන්න. ඕකනේ මූලික අදහසනේ. එතකොට දැන් මේකේ කියනවා මෙම පරීක්ෂණය සිදු කිරීම සඳහා මන්තය සහ පියනක් සහිත ඔපදැමෝ කැලරිමීටරයකට අමතරව මන්තයයි පියන සහිත පියන පාවිච්චි කරන්නයි කියලා අපි බලමු. මේක අහලා තියෙනවා. පියන සහිත ඔපදාපු කැලරිමීටරයටයි අමතරව ඔබට අවශ්‍ය අනෙකුත් අයිතම මොනවාද? අයිටම්ස් අයිතම. ඒතර අයිතම කියන්නේ ළමයි අර උපකරණ කියන එකම නෙමෙයි. ඔය දැන් උපකරණ කිව්වහම දැන් අයිස් කැබලි කියන එක අපිට උපකරණයක් කියලා ලියන්න බෑනේ. එතකොට මෙතන උපකරණයක් තමයි උෂ්ණත්වමානනේ. නමුත් අයිස් කැබලි කියන්නේ උපකරණයක් නෙමෙයි. හැබැයි එතන අහන්නේ උතන උපකරණ නෙමෙයි. අයිතම මොනවාද? අයිටම්ස් මොනවාද කියලා අහන්නේ. එතකොට ඒගොල්ලන් දීලා තියෙනවා මන්තය සහ මේ පියන සහිත උපදාපු කැලරිමීටරය. එතකොට අපිට මොනවාද ඕනි වෙන්නේ? මම කියලා තියෙනවා මේ වගේ අවස්ථාවල මේ නිකම්ම උෂ්ණත්වමානය කියලා ලියන්න එපා. වීදුරු ද්‍රව උෂ්ණත්වමානය එහෙම නැත්නම් වීදුරු රසදිය උෂ්ණත්වමානය. පාසල් පරීක්ෂණාගාරයේදී මේ පරීක්ෂණ කරපු දරුවෙක් නම් එයා දන්නවා සාමාන්‍යන්නේ දැන් කාමර උෂ්ණත්වයේ ඉඳලානේ අපි මේක සීතල කරන්නේ. දැන් කාමර උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 100ට විතර යන්නේ නැහැ නේ ළමයි. ඒ වගේම තුෂාරාංකය යන්නේ නැහැ නේ සෙල්සියස් අංශක ඍණ ගණන් වලටනේ. ඒ නිසා අපිට ඔය සෙල්සියස් අංශක 0 ඉඳලා 100 දක්වා තියෙන වීදුරු රසදී උෂ්ණත්වමානයක් මේකට ඕනේ නැහැ. සාමාන්‍යයෙන් 0 ඉඳලා 50 විතර වෙනකන්නේ 50ටත් යන්නේ නැහැ කාමර උෂ්ණත්වයේ. නතර අපිට ඕනි පරාසවල උෂ්ණත්වමාන නැහැනේ. 0 100 උෂ්ණත්වමාන තියෙනවා 0 50 ඒවා තියෙනවා. 0.51ක් හොඳයි නේ. එතකොට ඒකේ අර සංවේදීතාවත් වැඩිනේ. සංවේදීතාවත් වැඩිනේ. ස්කේල් එක කෑලි 100කට බෙදනවට වඩා කෑලි 50කට බෙදපුවාම ඒ කොටස් අතර පරතරය වැඩි. සාමාන්‍ය මේ 0.50 උෂ්ණත්වමානයක ළමයි. ගොඩක් වෙලාවට 0.100 වගේ උෂ්ණත්වමාන ගත්තාම ඒවැ මේ අතරමැද තියෙන කොටස් පොඩිම කොටස් තියෙන්නේ අංශක භාගයේ කොටස් වලින්. මේ වගේ උෂ්ණත්වමානවල අංශක 10න් එකේ කොටස් වලට සාමාන්‍යයෙන් බෙදලා තියෙනවා. ඒ සියල්ලම මතක තබා ගැනීමක් ඕගලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ වගේම දැන් මෙතන උෂ්ණත්වමානයේ මේ රේන්ජ් එක පරාසය සඳහන් කිරීමකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒතර ප්‍රැක්ටිකල් එක කරනකොට ඔයගොල්ලෝ දැනන් තියෙන්න ඕනේ මේ කරුණු ගැන අවධානය යොමු කළ යුතුයි. 0.100 උෂ්ණත්වමානයක් ඕනේ නැහැ. 0.50 වගේ එකක් හොඳටම ඇති. ඒතර නිකම්ම උෂ්ණත්වමානය කියලා ලියන්න එපා. ඒ අවුරුද්දේ මාකින් ස්කීම් එකේ නිකම්ම උෂ්ණත්වමානය කියලා තිබුණොත් ලකුණු දුන්නා. හැබැයි මම කියවනේ හොඳම උත්තර ලියන්න නේ. වීදුරු රසදිය නැත්නම් වීදුරු ද්‍රව උෂ්ණත්වමානයක්. තව නදෝනි අයිස් කැබලි. එතනදී කුඩා අයිස් කැබලි කියලා එහෙම ලිව්වේ නැති උනට කමක් නැහැ. වැඩිය හොඳයි හැබැයි කුඩා අයිස් කැබලි කියලා ලියනවා නේ අයිස් කැබලි. තව තෙතපවන කඩදාසි ඕනි. තෙතපවන කඩදාසි ඕනි. අයිටම්ස් නේ ලියන්න කියලා තියෙන්නේ. ඒතකොට ගාණක් කියලා නෑ නේ ඒගොල්ලෝ නේ. ඒක නිසා අපිට ගොඩක් ඒවා ලියත හැකි. තව එකක් ජලය. ගොඩක් වෙලාට අමතක වෙයි අපිට නේ. මටත් අමතක වෙන්න ගියා ජලය. අයිතමයක් නේ ඒක උපකරණයක් නෙමෙයි අයිටම් එකක්. ජලය ඕනි වෙනවා.
ඒ වගේම ළමයි දන්නවා මේ තෙතපෝන කඩදාසි අපිට ඕනි වෙන්නේ මේ අයිස් කැබලි වල තෙත මාත්තු කරන්න නෙමෙයි. මම කලින් තෙත මාත්තු කිරීම ගැන කියුණාද දන්නේ නැහැ මගේ අතින් හුරුවට අයිස් කැබලි වල තෙත මාත්තු කිරීම නෙමෙයි මෙතනදී. දැන් අර තාපමිතිය පරීක්ෂණයක් නෙමෙයි ළමයි. අයිස් එක්ක වතුර එකතු වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔය තෙතපෝන කඩදාසි ඕනි වෙන්නේ අර ඔපය නැති වෙච්ච අවස්ථාව හරියට බලා ගන්නනේ පෘෂ්ඨේ පිහදලා. ඒ වගේ මේ පරීක්ෂණයේදී අපිට ආධාරක දෙකකුත් ඕනි. වීදුරු තහඩුවක් ඕනි. ළමයි දන්නවා වීදුරු තහඩුව ඕනි වෙන්නේ අර ප්‍රස්වාස වාතය. ඒ වගේ අහලා තියෙනවා ප්‍රස්වාස වාතය මෙතෙන්ට වැටෙන එක වළක්වන්නනේ. ඒතර වීදුරු තහඩුවක් කරා තමයි අපි නිරීක්ෂණ සිද්ධ කරන්නේ. ඒතර ඒ වීදුරු තහඩුව හයි කරන්න ආධාරකයක් ඕනි. ඉතින් වීදුරු තහඩුව වෙනුවට මේ මුව ආවරණයක් පළදින්නත් පුළුවන්. දැන් අපිට ගොඩක් හුරු වැඩක් නේ. ඒකත් හරි. ඒ කියන්නේ වීදුරු තහඩුව වෙනුවට මුව ආවරණයක් කියලා දැම්මත් හරි. ඒතර වීදුරු තහඩුවක් පාවිච්චි කරනවා නම් අතරම ආධාරක දෙකක් ඕනේ. එකක් වීදුරු තහඩුව රඳවන්න, අනිත් එක කැලරි මීටරේ රඳවන්නත් ආධාරකයක් ඕනේ. එතකොට දැන් ඒගොල්ලෝ කියලා නැහැනේ මෙච්චරක් ලියන්න කියලා ළමයි. එහෙනම් අපිට මේ ප්‍රැක්ටිකල් එකට ඕනි වෙන සේරම අයිටම්ස් ගැන ලියන්න වෙනවා. හැබැයි ළමයි ඒ අවුරුද්දේ මාකින් ස්කීම් එකේ ලකුණු දුන්නේ මෙන්න මේ කරුණු තුන තියෙනවා නම්. මොනවාද කරුණු තුන? උෂ්ණත්වමානයක්. ඒතර හරියට ලියන්න වීදුරු ද්‍රව කියලා. ජලය අයිස් කැබලි. උෂ්ණත්වමානයයි ජලයයි අයිස් කැබලි. එතකොට ඔයගොල්ලෝ වෙන අතිරේක වශයෙන් තව මොනතරම් දේවල් ලියලා තිබුණත් කමක් නැහැ. එතකොට මීට අතිරේක වශයෙන් අපි දන්නවා තෙතපවන කඩදාසිය ඕනි, වීදුරු තහඩුව ඕනි, නැත්නම් මුව ආවරණය ඕනි. ඊට පස්සේ ආධාරක ඕනි. ඒවා ලියලා තිබුණාට කමක් නැහැ. ඒගොල්ලෝ ලකුණු දුන්නේ අවුරුද්ද මාකින් ස්කීම් එකේ උෂ්ණත්වමානය ජලය සහ අයිස් කැබලි. මෙන්න මේ තුන ඔයගොල්ලෝ ලියලා තියෙන අයිටම්ස් අතර තිබුණොත් මේ තුන තිබුණොත් ඔයගලන්ට නියමිත ලකුණ ලැබෙනවා. එක ලකුණයි මේ තුනම තියෙනවා නම් එතකොට දෙකක් තිබුණොත් හරියන්නේ නැහැ. ඔය තුනම තියෙන්න ඕනේ. උෂ්ණත්වමානයයි ජලයයි ජලය මිස් වෙන්න පුළුවන් අයිස් කැබලි. ඒ තුනම තිබුණොත් තමයි ලකුණ ප්‍රදානය කළේ. C කොටස. වඩා නිරවද්‍ය අවසාන ප්‍රතිඵලයක් ලබා ගැනීම සඳහා පරීක්ෂණය ආරම්භ කිරීමට පෙර අවධානය යොමු කළ යුතු සාධක දෙකක් ලියා ඒවා අවම කිරීම සඳහා ඔබ ගන්නා පරීක්ෂණාත්මක පූර්වෝපායන් සඳහන් කරන්න. ඒකේ ප්‍රධානම එක අපි දන්නවා මේ නිරීක්ෂකයාගේ ප්‍රස්වාස වාතය කැලරි මීටර පෘෂ්ඨය අසලට පතිත වීම. සැලකිලිට ගන්න ඕනේ එක සාධකයක් නේ. නිරීක්ෂකයාගේ ප්‍රස්වාස වාතය කැලරි මීටර පෘෂ්ඨය අසලට පතිත වීම. නැත්නම් පෘෂ්ඨය මතට පතිත වීම. ඒතර ඒක වළක්වන්න අපි කරන්නේ කැලරි මීටරයේ සහ නිරීක්ෂකයා අතර වීදුරු තහඩුවක් තැබීම. එහෙම නැත්නම් වීදුරු තහඩුවක් හරහා නිරීක්ෂණ සිදු කිරීම. එහෙම නැත්නම් ළමයින්ට ලියන්න පුළුවන් වීදුරු තහඩු කතාව නැතුව මුව ආවරණයක් පැළඳීම. මුව ආවරණයක් හරි මුහුණු ආවරණයක් හරි නේ. මුහුණු ආවරණයක් කියන එක වැඩිය හොඳයි. මුව කිව්වහම නිකන් කට විතරක් වහගත්තා වගේ අදහසක් එනවනේ නේ. ප්‍රස්වාස වාතය පිට වෙන්නේ කටෙන් නෙමෙයිනේ නේ නහයි. ඒස අර මුහුණු ආවරණයක් කියන එක වැඩිය හොඳයි. එතකොට සැලකිලට ගන්න ඕනේ එක සාධකයක් තමයි නිරීක්ෂකයාගේ ප්‍රස්වාස වාතය කැලරි මීටර පෘෂ්ඨය මත පතිත වීම. එතකොට පරීක්ෂණාත්මක පූර්වෝපාය තමයි ප්‍රස්වාස වාතය වැළැක්වීම නැත්නම් වීදුරු තහඩුවක් කරහා නිරීක්ෂණ සිදු කිරීම. නැත්නම් මුහුණු ආවරණයක් පැළඳීම. ඊළඟට ළමයි දන්නවා දැන් අපි මේ ප්‍රැක්ටිකල් එක ගැන පන්තිවල කතා කරලා තියෙන නිසා මේ ප්‍රැක්ටිකල් එක කරනකොට විශේෂයෙන්ම වායු සමීකරණය කරපු කාමරයක් ඇතුළේ මේක කරන්න බෑ. ළමයි දන්නවා වායු සමීකරණ යන්ත්‍ර මගින් කරන්නේ ජල වාෂ්ප එළියට අදිනවනේ. ඇදලා ජල වාෂ්ප සන්තෘප්ත වෙන්න තියෙන අවකාශ නැති කරනවා. දැන් මේක අපි දන්නවා සීතල කරගෙන යනකොට ජල වාෂ්ප සන්තෘප්ත වෙන්නේ නැපෑනේ. ඒතර වායු සමීකරණය කරපු කාමරයක් තුළ මේ ප්‍රැක්ටිකල් එක කරන්න තියෙන දුෂ්කරතාව ඔයගලන්ට තේරෙනවා. අනිත් අතට දැන් විදුලි පංකාවක් එහෙම මේ අසල ක්‍රියාත්මක කරලා තිබුණොත් ළමයි දන්නවා මේ අර අවට වාතය සීතල වෙලා තුෂාරංකයට වඩා සීතල වෙනකොට අවට වාතයේ තියෙන ජල වාෂ්ප ඝනීභවනය වෙලා මේ තුෂාර පටලය තැම්පත් වෙනවා. තැම්පත් වෙලානේ ඔපේ නැති වෙන්නේ. එතකොට මේ තුෂාර පටලය නිර්මාණය වෙන්න බාධාවක් වෙනවා විදුලි පංකාවක් එහෙම ක්‍රියාත්මක වෙලා තිබුණොත්. ඒ වගේම දැන් විවෘත ජනේලයක් අසල වගේ නම් අපි ප්‍රැක්ටිකල් එක කරන්නේ ළමයි දන්නවා හුළඟක් හැමුවොත් එමගිනුත් අර ජල වාෂ්ප ඝනීභවනය වෙලා තුෂාර හැදෙන්න බාධාවක් වෙනවා. ඒක නිසා මේ පරීක්ෂණය කරනකොට
පරීක්ෂණය කරන ස්ථානය අසල ඇති විවෘත ජනේල තියෙනවා නම් ඒව වහලා දාන එක. ඒ අසල ඇති විදුලි පංකා ක්‍රියා විරහිත කිරීමනේ. වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියා විරහිත කිරීම වගේ දේවල් කරන්න ඕනේ. ඉතින් ඒව තමයි සැලකිලිට ගන්න ඕනි කරුණු. ඒතර මෙතන ඒගොල්ලෝ කියලා තිබුණේ සාධක දෙකක්. ඒතර එක සාධකයක් නිරීක්ෂකයාගේ ප්‍රශ්වාස වාතය කැලරිමීටර පෘෂ්ඨය මතට පතිත වීම. ඒතර ඒක වලක්වන හැටි අපි දන්නවා. ඒක මාකින් ස්කීම් එකේ ලියලා තිබුණේ ප්‍රශ්වාස වාතය මගින් කැලරිමීටරයේ අවට තෙතමන මට්ටම වෙනස් කිරීම. වැඩි හොඳයිලම මේ උත්තරේනේ. දැන් ප්‍රශ්වාස වාතය කැලරිමීටර පෘෂ්ඨය මතට පතිත වීමෙන් මොකක්ද වෙන අවාසිය? එතකොට මේ කැලරිමීටර පෘෂ්ඨයේ අසල තෙතමන තත්වය. ඔයාලා දන්නවා අපි පරීක්ෂා කරන්නේ මේ විශේෂයෙන් අපි විසින් කෘත්‍රිමව ජල වාෂ්ප එකතු කරන ලද වාතයේ තුෂාරාංකය නෙමෙයි. දැනට තියෙන සාමාන්‍ය වාතයේ තුෂාරාංකයනේ බලන්නේ. ඒතකොට ප්‍රශ්වාස වාතයේ තියෙන ජල වාෂ්පත් මෙතෙන්ට ගියාම එතකොට අර වාතයේ තියෙන තෙතමන මට්ටම මේකෙන් වෙනස් වෙනවා. එසා වඩාම හොඳයි ඒ මාකින් ස්කීම් එකේ තීච්ච විදිහට ප්‍රශ්වාස වාතය මගින් කැලරිමීටරයේ අවට තෙතමන මට්ටම වෙනස් කිරීම. ඒක තමයි සාධකය. සැලකිලිට ගන්න ඕනි සාධකය. ප්‍රශ්වාස වාතය මගින් කැලරිමීටර පෘෂ්ඨය අසල තෙතමන මට්ටම වෙනස් කිරීම. නැත්නම් ජල වාෂ්ප සාන්ද්‍රණය වෙනස් කිරීම. ඒ වචනම වෙන්න ඕනේ මේ අදහස එන්න ඕනි. ඒක වළක්වන්න වීදුරු තහඩුවක් කරහා නිරීක්ෂණ සිදු කිරීම නැත්නම් මොහුණු ආවරණයක් පැළඳීම. පරීක්ෂණාත්මක පූර්වෝපාය. ඊළඟ දෙවෙනි එක විදුලි පංකා, ඒ වගේම වායු සමීකරණ යන්ත්‍ර, ඒ වගේම සුළං මගින් කැලරිමීටර පෘෂ්ඨයේ තුෂර තැම්පත් වීමට බාධා ඇතිවීම. දැන් මාකින් ස්කීම් එකේ තියෙන වචනේ ඒ විදිහටම ළමයි ලියන්නේ. ඒක මම දන්නවා. මම කියන්නේ මේ හොඳම උත්තරේ. විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර, සුළං ඔය සේරම ළමයි ලියන එකක් නෑ. කීපයක් හරි ලියලා තිබුණොත් උත්තරේ පිළිගන්න පුළුවන්. විදුලි පංකා, වායු සමීකරණ යන්ත්‍ර, සුළං මගින් කැලරිමීටර පෘෂ්ඨය මත තුෂර තැම්පත් වීමට බාධා ඇතිවීම. මොකද ඒගොල්ලෝ කියන්නේ ළමයි මේ පරීක්ෂණය ආරම්භ කරන්න කලින් සැලකිල්ලට ගන්න ඕනි සාධක දෙකක් සඳහන් කළා. ඒවා වළක්ව ගන්න ආරක්ෂක පූර්වෝපායන්, පරීක්ෂණාත්මක පූර්වෝපායන් දක්වන්න. එතකොට අර සැලකිල්ලට ගන්න ඕනි එක සාධකයක් තමයි විදුලි පංකා, සුළං, ඒ වගේම වායු සමීකරණ යන්ත්‍ර මගින් කැලරිමීටර පෘෂ්ඨය මත තුෂර තැම්පත් වීමට බාධා ඇතිවීම. ඒක සැලකිල්ලට ගන්න ඕනි සාධකයක්. එතකොට ඒක වළක්වන්න මොකද කරන්නේ? විදුලි පංකා සහ වායු සමීකරණ යන්ත්‍ර විසන්ධි කිරීම නැත්නම් ක්‍රියා විරහිත කිරීම සහ අසල ඇති විවෘත ජනේල වසා දැමීම. අසල ඇති විවෘත ජනේල වසා දැමීම. ඉතින් මේකේ එකකට දැන් කරුණු දෙකක්නේ ලියන්න කියලා තිබුණේ. එකකට එක ගානේ ලකුණු දෙකක් මේ කොටසට දීලා තියෙනවා. D කොටස මෙම පරීක්ෂණය සඳහා කුඩා අයිස් කැබලි භාවිත කරනු ලැබේ. එයට හේතු දෙන්න. ඇයි අපි කුඩා අයිස් කැබලි පාවිච්චි කරන්නේ? ඔතන මේ කුඩා අයිස් කැබලි වරකට එක බැගින් භාවිත කරනු ලැබේ කියලා කිව්වනම් වැඩියත් හොඳයි ප්‍රශ්නේ. ළමතර දැන් කුඩා අයිස් කැබලි පාවිච්චි කළා කියලා කුඩා අයිස් කැබලි අහුරක් මේකට එකපාර දාන්නේ නැහැ නේ. කුඩා අයිස් කැලි තමයි පාවිච්චි කරන්නේ. හැබැයි වරකට එක ගානේ. ඒවත් හරියට එන්න ඕනේ හරිනා. එතකොට ඇයි කුඩා අයිස් කැබලි පාවිච්චි කරන්නේ? වරකට එක ගානේ. ළමයි දන්නවා එතකොට අපිට පාලනයකින් යුක්තව. දැන් ඇත්තටම අපි මනින්නේ ඔයගොල්ලෝ දන්නවා ඇතුලේ තියෙන වතුරේ උෂ්ණත්වය. නමුත් තුෂාර තැම්පත් වෙන්නේ කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨේ. එතකොට තුෂාරාංකයේ විදිහට අපිට මැනගන්න ඕනි කැලරිමීටරයේ බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වය. එතකොට බාහිර පෘෂ්ඨයේ උෂ්ණත්වය මේ මනින වතුරේ උෂ්ණත්වයට සමානයි කියලා අපි හිතනවා. එහෙනම් අර ගොඩාක් එකපාර අයිස් දාලා ඇතුලේ තියෙන වතුරේ උෂ්ණත්වය ඉක්මනට අඩු කරලා හරියන්නේ නැහැ. ළමයි දන්නවා ඇතුලේ තියෙන වතුරේ උෂ්ණත්වයට කැලරිමීටර පෘෂ්ඨයටපත් වෙන්න පොඩි වෙලාවක් ඒගොල්ලන්ට ඕනි. ඒක නිසා අපි කරන්නේ අර වරකට එක කුඩා අයිස් කැබැල්ල බැගින් එකතු කරමින් ඒක සම්පූර්ණයෙන් දිය වෙලා යනකම් හොඳට මන්ථනය කරලා ඒක දිය වෙලා ඉවරුණාට පස්සේ තමයි තාමත් ඔපය නැති වෙලා නැත්තම් ඊළඟ පොඩි අයිස් කැල්ල දානවා. යනුව මෙම පරීක්ෂණය සඳහා කුඩා අයිස් කැබලි භාවිත කරනු ලැබේට හේතු දෙන්න ජලයේ උෂ්ණත්වය පහළ දැමීම පාලනයක් ඇතිව සිදු කිරීමට හැකිවීම. මාකින් ස්කීම් එකේ උත්තර ගොඩක් තිබුණා මම කීපයක්ම කියවන්නම්. හරි. එක උත්තරයක් තමයි ජලයේ උෂ්ණත්වය පහළ දැමීම සෙමින් එහෙම නැත්නම් පාලනයක් ඇතිව සිදු කිරීමට හැකිවීම. එහෙම නැත්නම් මෙහෙම ලියන්නත් පුළුවන්. තුෂාර ඇතිවීම සහ නොපෙනී යාම හොඳින් නිරීක්ෂණය කළ හැකිවීම. තුෂාර ඇතිවීම
එහෙම නැත්නම් නොපෙනී යාම හොඳින් නිරීක්ෂණය කළ හැකි විදිහ. එතනම අයිස් එකතු කරනකොට අපි තුෂාර ඇතිවීමනේ නිරීක්ෂණය කරන්නේ නේ. පස්සේ මේ තුෂාර නැතිවීම නිරීක්ෂණය කරන්නේ. එතන තුෂාර ඇතිවීම නැතිවීම දෙකම කියලා තිබුණා ඒගොල්ලෝ. තුෂාර ඇතිවීම එහෙම නැත්නම් නොපෙනී යාම හොඳින් නිරීක්ෂණය කළ හැකිවීම. ඊළඟට මෙහෙම ලිව්වත් හරි. තුෂාර අංකය වඩා නිර්වද්‍යව මැනීමට හැකිවීම. කුඩා අයිස් කැබලි පාවිච්චි කරපුවාම තමයි තුෂාර අංකය වඩා නිවැරදිව මැනින්න හැකි වෙන්නේ. එහෙම නැත්නම් තුෂාර ඇතිවන තුෂාර අංකයේ වෙනුවට තුෂාර ඇතිවන උෂ්ණත්වය කියලා ලිව්වත් හරි. තුෂාර අංකයේ වෙනුවට තුෂාර ඇතිවන උෂ්ණත්වය නිවැරදිව මැනීමට හැකිවීම. ඒ වගේ උත්තර කීපයක් තමයි මාකින්ස්කිගේ සඳහන් කරලා තිබුණේ. ඒ නිවැරදි උත්තරයකට එක ලකුණක් දීලා තියෙනවා. ඊ කොටස වරකට අයිස් කැබලි කිහිපයක් ජලයට එකතු කළහොත් ඔබට මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික දුෂ්කරතා මොනවාද? වරකට අයිස් කැබලි කිහිපයක් ජලයට එකතු කළහොත් ඔබට මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික දුෂ්කරතා මොනවාද? අපි දැන් එතනදී දෙආකාරයක අවාසි තියෙනවා. එකක් තමයි වරකට අයිස් කැබලි කිහිපයක් අපි එකපාර එකතු කළොත් එහෙම මේ කැලරිමීටරයේ තියෙන වතුර ඉක්මනට සීතල වෙන නිසා තුෂාරාංකය පිළිබඳ අපේ පළවෙනි පාඨාංකයත් දෝෂ සහගත වෙන්න පුළුවන්. මොකද වතුරේ උෂ්ණත්වය අපි තුමු සෙල්සියස් අංශක 23යි. නමුත් කැලරිමීටර පෘෂ්ඨයේ තියෙන්නේ 24. ඒතර 24 දී තමයි තුෂාර තැම්පත් උනේ. නමුත් අපි මැන ගන්න උෂ්ණත්වය 23. අනිත් අතට ළමයි දන්නවා අයිස් කැබලි කීපයක් එකපාර දැම්මට පස්සේ මේක ගොඩක් සීතල වුණාම වෙන්නේ මොකක්ද? විශාල වශයෙන් තුෂාර තැම්පත් වෙනවා. ඒක තමයි ප්‍රධාන ප්‍රශ්නේ ළමයි. විශාල වශයෙන් තුෂාර තැම්පත් වෙනවා. ඔයාලා දන්නවා විශාල වශයෙන් තුෂාර තැම්පත් වුණාට පස්සේ ඒ පොඩි තුෂාර බිඳු එකතු වෙලා ලොකු වතුර බිඳුවේ හැදෙනවා. ඔය ලොකු වතුර බිඳු දැන් මේ පරීක්ෂණයේදී අපි පාඨාංක දෙකක් ගන්නවනේ නේ. තුෂාර ඇතිවන මොහොතේ කියන්නේ ඔපය නැතිවන මොහොතේත් පාඨාංකය ගන්නවා. ඊළඟට ඔයගොල්ලෝ දන්නවා අයිස් එකතු කරන එක නතර කළා. ආයි මේකට හිමින් රත් වෙන්න දීලා අර තුෂාර ටික වේලිලා ගිහිලා ඔපය මතුවන අවස්ථාවෙත් අපි පාඨාංකයක් ගන්නවා. ඊට පස්සේ මේ දෙකම අධ්‍යයනය කරනවා. හැබැයි දැන් එතකොට අර විශාල වශයෙන් තුෂාර තැම්පත් වෙලා තුෂාර බිඳු එකතු වෙලා ලොකු වතුර බිඳු හැදුනොත් ඒ වතුර බිඳු වේලිලා ගිහිල්ලා ඔපේ මතුවෙන්නේ නැවත තුෂාරාංකයේදීම නෙමෙයි. ඔක තමයි විශාලම ප්‍රශ්නේ මේ වරකට අයිස් කැබලි කීපයක් අපි එකපාර දැම්මොත්. මොකද මේ පළවෙනි පාඨාංකය වරදිනවාය කියන එක ළමයි ඒක වෙන්න පුළුවන් නැත්තේ නේ. හැබැයි කෙනෙකුට කියන්න පුළුවන් මේක ලෝහමය භාජනයක්. අපි හොඳට මන්තනය කරනවනේ. ඒක නිසා මේ උෂ්ණත්ව දෙක අතර ලොකු වෙනසක් හිටින එකක් නැහෙනේ කියලා. එහෙම තර්ක කරත හැකියි. ඒ නිසා මෙතනත් ඕගොල්ලෝ තේරුම් ගන්න හොඳම උත්තරේ. ඒ කියන්නේ අයිස් කැබලි කීපයක් එකපාර දැම්මහම මතුවෙන දුෂ්කරතාව පිළිබඳ හොඳම උත්තරේ තමයි විශාල වශයෙන් තුෂාර තැම්පත් වී තුෂාර බිඳු එක් වී විශාල ජල බිඳු සෑදී අර දෙවන පාඨාංකය ගැනීමට නැත්නම් ඔපය මතුවන අවස්ථාව නිර්ණය කිරීමට දුෂ්කර වීම. මේක බොහෝ විට ඔයගොල්ලෝ දැකලා තියෙනවා ප්‍රායෝගිකව දැන් ශීතකරණයකින් අපි මාකරය අපි තුමු සිසිල් බීම බෝතලයක් එළියට ගත්තා කියලානේ. ඒතර ඒ බෝතලේ එළියට ගත්ත ගමන් එකපාරටම නැත්නම් වතුර බෝතලයක් කියලා හිතන්නේ. ඒ එළියට ගන්නකොටම වගේ බොහොම මේ සියුම් පටලයක් බැඳිලා ඒක ඔපේ නැති වෙනවා. හැබැයි අපි ඒ සිසිල් බීම බෝතලේ නැත්නම් වතුර බෝතලය ශීතකරණයෙන් එළියට ගත්ත ටික වෙලාවක් තියලා තිබ්බොත් ඔයගොල්ලෝ දකින්න ඒකේ පෘෂ්ඨයේ තියෙන ලොකු වතුර බිඳු. යාර විශාල වශයෙන් තුෂාර තැම්පත් වෙලා තුෂාර බිඳු එකතු වෙලා ලොකු වතුර බිඳු හැදිලා. ඒතර ඒ ලොකු වතුර බිඳු කියන්නේ තුෂාර නෙමෙයි. ඒතර ඒව වේලිලා යන්නේ තුෂාරාංකයේදී නෙමෙයි. ඒක තේරුම් ගන්න. යනුව වරකට අයිස් කැබලි කිහිපයක් ජලයට එකතු කළහොත් ඔබට මුහුණ පෑමට සිදුවන ප්‍රායෝගික දුෂ්කරතා මොනවාද? ඉතින් දුෂ්කරතා මොනවාද කියලා අහන්නේ. ඒක නිසා අර ඕනම් පළවෙනි එකත් ලියන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ මූලික වශයෙන් බලාපොරොත්තු වෙන්නේ ළමයි මේ තුෂාර බිඳු තැම්පත් වෙලා වතුර බිඳු හැදෙන කතාව. right? කැලරිමීටර පෘෂ්ඨයේ මත තුනී ජල පටලයක් හට ගැනීම නිසා. ඔය තුනී ජල පටලය කියන්නේ තුෂාර බිඳු නෙමෙයි. තුනී ද්‍රව නැත්නම් ජල පටලයක් හට ගැනීම නිසා නැත්නම් තුෂාර බිඳු එකතු වී විශාල ජල බිඳු සෑදීම නිසා තුෂාර නොපෙනී යාම නිරීක්ෂණය කළ නොහැකි වීම. ඒ කියන්නේ දෙවෙනි පාඨාංකය ගන්න අපහසු වෙනවා. තුෂාර නොපෙනී යාම නිරීක්ෂණය කළ නොහැකි වීම. කැලරිමීටර පෘෂ්ඨය මත තුනී ද්‍රව පටලයක් එහෙම නැත්නම් අර තුෂාර බිඳු එකතු වී විශාල ජල බිඳු සෑදීම නිසා තුෂාර නොපෙනී යාම නිරීක්ෂණය කළ නොහැකි වීම තමයි මතුවන ප්‍රධාන ප්‍රායෝගික දුෂ්කරතාවය වෙන්නේ. ඒකට ලකුණක් දීලා තියෙනවා. F කොටස මෙම පරීක්ෂණයේදී ඔබ පාඨාංක ගනු ලබන්නේ හරියටම කුමන මොහොතවල් වලදීද? කැලරිමීටර පෘෂ්ඨයේ ඔපය නැතිවන මොහොතේදී සහ නැවත ඔපය මතුවන මොහොතේදී. එහෙම නැත්නම් කැලරිමීටර පෘෂ්ඨයේ මත
තුෂර තැම්පත් වන මොහොතේදී සහ තුෂර වියලි යන මොහොතේදී. වියලි යන කියන එක වෙනකොට අතුරුදහන් වෙන එහෙම ලියන්නත් පුළුවන් ළමයි. right? ඒකටත් ලකුණු මේකයි. මෙම පරීක්ෂණයේදී කැලරිමීටරය පියන සහිතව භාවිත කිරීමට හේතුව කුමක්ද? කැලරිමීටරයේ පියන සහිතව පාවිච්චි කරන්න. දැන් අර මේ ප්‍රස්වාස වාතය නිරීක්ෂකයාගේ ප්‍රස්වාස වාතය මේ හරියට වැටෙන එක වළක්වන්නේයි. එතකොට අපි දන්නවා මෙතන ජල වාෂ්ප සාන්ද්‍රණය කැලරිමීටරය අසල ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි වෙනවා. එතකොට අපි මේ කෘතිමව වෙනස් කරන ලද පරිසරයක තමයි තුෂාරාංකය හොයන්නේ. ඉතින් ඒ වගේම ළමයි දන්නවා දැන් මෙතන ද්‍රව ජලය තියෙනකොට ඔයගොල්ලෝ දන්නවා මේ ද්‍රව ජල පෘෂ්ඨය ආසන්නයේ තියෙන ළමයි සංතෘප්ත වාෂ්ප කලාපයක්නේ. මේ ද්‍රවයත් එක්ක ගැටිලා තියෙන වාෂ්ප කලාපය අපි දන්නවා සංතෘප්තයි. එතකොට ළමයින්ට තේරෙනවා ඇති දැන් මේකේ ජලය තියෙන නිසා මේ හරියේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි. මේ හරියේ ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි. අනිත් අතට ඔතන තව ප්‍රශ්නයක් වෙනවා. ළමයි දන්නවා දැන් මේ පරීක්ෂණයේදී අපි මේ දැල්ගොටු මන්තයක් පාවිච්චි කරන්න කියලා අනිවාර්ය කරන්නේ නැහැ. හැබැයි ඒක වැඩිය හොඳයි. මොකද දැන් තුෂාර මේ අයිස් කැබලි මෙහෙම මතු පිට පාවෙනවනේ නැත්තම්. සාමාන්‍ය මන්තයක් අපි පාවිච්චි කළොත් අයිස් කැලි මතු පිට පාවෙනවා. එතකොට මොකද වෙන්නේ? ළමයි මේ අයිස් කැබලිත් එක්ක කෙලින්ම අවට වාතය ගැටෙනවා. එතකොට මේ කැලරිමීටර පෘෂ්ඨය අසල තියෙන වාතය සංතෘප්ත වෙන්න කලින් කෙලින්ම අයිස් කැබලි වලින් අයිස් කැබලි වලට තාපය ලබා දීම නිසා මේ අයිස් කැබලිත් එක්ක ගැටෙන වාතය ටක් ගාලා සංතෘප්ත වෙනවා. සංතෘප්ත වෙනවනේ. එතකොට මේ හරියේ කොහොමත් ජල වාෂ්ප සාන්ද්‍රණය වැඩි. ජල පෘෂ්ඨය අසල තියෙන නිසා. ඊට පස්සේ දැන් අයිස් කැලි උඩ තිබුණාම වෙන්නේ මොකක්ද? මේ හරියේ තවත් අර ජල වාෂ්ප මේ නැත්නම් මේ ජල වාෂ්ප සංතෘප්ත තත්ත්වයට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ සීතලත් වෙනවනේ නේ. වැඩිපුර ජල වාෂ්පත් තියෙනවා ඒ වගේම සීතලත් වෙනවා. ඉතින් එතකොට මේ හරිය එහෙනම් කොහොමත් ළමයි තේරුම් ගන්න අධික ලෙස සංතෘප්ත ජල වාෂ්ප තියෙනවා. ඒතර ඒවා කැලරිමීටරෙන් ඉවතට විසිරීම මගින් ඔයගොල්ලෝ දන්නවා මේ ප්‍රදේශවලත් දැනට තියෙන ජල වාෂ්ප සාන්ද්‍රණයට බලපෑමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක වළක්වන්න තමයි කැලරිමීටරය අපි පියනින් ආවරණය කරන්නේ. ළමයි දන්නා මේ පියනේ සිදුරු දෙකක් තියෙනවා ඇත්ත. උෂ්ණත්මානය දාන්න සිදුරක් තියෙනවා. ඊළඟට මන්තේ දාන්න සිදුරක් තියෙනවා. ඒතර ඒ සිදුරු හරහා යම් ප්‍රමාණයකට ජල වාෂ්ප එළියට එනවා. නැත්තේ නේ. හැබැයි අර මේක සම්පූර්ණයෙන් විවෘත කරලා තිබුණාම ජල වාෂ්ප ඒ සාන්ද්‍රණය වැඩි ජල වාෂ්ප නැත්නම් සංතෘප්ති ජල වාෂ්ප එළියට එන ප්‍රමාණය සෑහෙන දුරට පියනින් ආවරණය කරපුවාම සීමා කරගන්න පුළුවන්. ඒතකොට ළමයිනි පේනවා දැන් මේ පරීක්ෂණයේදීත් එහෙම අර මේ අයිස් කැබලි ජලය මත පාවෙන එක තරම්ම හොඳ නෑ. එතරම්ම හොඳ නෑ. මොකද එතකොට මේ හරියේ තියෙන වාතය ටක් ගාලා සීතල වෙලා ජල වාෂ්ප සංතෘප්ත වෙන්න පුළුවන් වැඩිපුර. ඒව එළියට පැන්නහම පරීක්ෂණයට බලපෑමක් වෙනවා. ඒක නිසා මේ පරීක්ෂණයේදීත් වඩා හොඳයි දැල්ගොටු මන්තයක් පාවිච්චි කරලා අයිස් කැබලි ජලය තුලම තියාගෙන අපි මන්තනය කරන එක. ඇතුළෙම තියාගෙන මන්තනය කරන එක හොඳයි. ඒක මේ වාසියක් මිසක් අවාසියක් නෙමෙයි එතන දැල්ගොටු මන්තයක් පාවිච්චි කිරීම. right. එතකොට මෙතන අහලා තිබුණ ළමයි මෙම පරීක්ෂණයේදී කැලරිමීටරය පියන සහිතව භාවිත කිරීමට හේතුව කුමක්ද? කැලරිමීටරය තුල ඇති සාන්ද්‍රණය අධික ජල වාෂ්ප නැත්නම් සිසිල් වාතය පිටතට ඉහිරීම මගින් තුෂාර සෑදීමට ඇතිවන බලපෑම වැළැක්වීම. පොඩ බලන්න මෙතන මේ දැන් ඔය වචන සෙට් එකම වෙන්න ඕනේ නැහැ. හැබැයි බලන්න ඒගොල්ලෝ අර මගින් නතර කරන්නේ නැහැ උත්තරේ ළමයි. ඒකයි තියෙන ලස්සන. දැන් කෙනෙක් කියන්න පුළුවන්නේ පියනින් ආවරණය කරන්නේ කැලරිමීටරය තුල තියෙන සිසිල් වාතය නැත්නම් ජල වාෂ්ප සාන්ද්‍රණය අධික වාතය එළියට එන එක වළක්වන්න. දැන් එළියට එන එක වළක්වන්න ඕනේ ඇයි? ඒගොල්ලෝ එළියට ආවොත් එහෙම මෙතන තුෂාර ඇතිවීමට ඒගොල්ලෝ බාධා කරනවා. එතකොට දැන් අපි ගොඩක් වෙලාවට ලියන්නේ මේක එළියට එන එක වළක්වනවා. එතනින් අපි උත්තරේ නතර කරනවානේ. නමුත් ඒක අර විද්‍යාත්මක පැත්තත් ඉස්මතු කරලා තමයි මාකින් ස්කීම් එකේ උත්තරේ ලියලා තියෙන්නේ. මේගොල්ලෝ එළියට එන එක වළක්වන්න ඕනේ. ඇයි? එළියට ආවොත් තුෂාර ඇති වෙන්න ඒගොල්ලෝ බාධා කරනවානේ. ඒ නිසා කැලරිමීටරය තුල ඇති ජල වාෂ්ප සාන්ද්‍රණය අධික වාතය නැත්නම් සිසිල් වාතය පිටතට ඉහිරීම මගින් තුෂාර සෑදීමට ඇතිවන බලපෑම වැළැක්වීම. තුෂාර සෑදීමට ඇතිවන බලපෑම ඒගොල්ලොත් ආවහම අනවශ්‍ය විදියට මෙතන ජල වාෂ්ප සාන්ද්‍රණය ඉහළ ගිහිල්ලා ඉක්මනට තුෂාර තැම්පත් වෙනවා. ඒතර අර විකෘති කරන ලද පරිසරයක තුෂාරාංකය හෙව්වා වගේ වෙනවා.
කැලරිමීටරය තුළ ඇති ජල වාෂ්ප සාන්ද්‍රණය අධික වාතය නැත්නම් සිසිල් වාතය පිටතට ඉහිරීම මගින් තුෂර සෑදීමට ඇතිවන බලපෑම වැළැක්වීම තමයි හේතුව වෙන්නේ. ලකුණු 1යි. මෙම පරීක්ෂණයේදී ඔබ ලබාගත යුතු අනෙක් පාඨාංකය කුමක්ද? දැන් ළමයි පරීක්ෂණ ඉලක්කය හැටියට දක්වලා තිබුණේ සාපේක්ෂ ආර්ද්‍රතාව හොයන එකනේ. එතකොට මේ ප්‍රැක්ටිකල් එකෙන් අපි හොයන්නේ තුෂාරාංකයනේ. එතකොට තුෂාරාංකයේදී සංතෘප්ත වාෂ්ප පීඩනයේ බෙදීම කාමර උෂ්ණත්වයේදී සංතෘප්ත වාෂ්ප පීඩනය. එතකොට අපි කාමර උෂ්ණත්වයක් දැනන් තියෙන්න ඕනි. ඒ අනුව මෙම පරීක්ෂණයේදී ඔබ ලබාගත යුතු අනෙක් පාඨාංකය තමයි කාමර උෂ්ණත්වය. ලකුණු 1යි. අයි කොටස කිසියම් පරීක්ෂණාගාරයක උෂ්ණත්වය 28ක් වූ විට එහි තුෂාරාංකය 24 බව සොයා ගන්නා ලදී. පහත වගුව භාවිත කර පරීක්ෂණාගාරයේ සාපේක්ෂ ආර්ද්‍රතාව නිර්ණය කරන්න. ඉතින් ඒක හරිම සරල වැඩක් නේ. තුෂාරාංකය 24ලු. එතකොට 24 දී සංතෘප්ත වාෂ්ප පීඩනය වගුවෙන් පේනවා අපිට 22.38යි. කාමර උෂ්ණත්වය 28යි. 28 දී සංතෘප්ත වාෂ්ප පීඩනය වගුවෙන් පෙන්නනවා 28.35යි. වැඩි කිරීම 100. මේකෙන් එන්නේ ළමයි 79යි ආසන්න වශයෙන්. එතකොට 78.9 ඉඳලා 79 දක්වා තියෙන උත්තර වලට ලකුණු දීලා තිබුණා මාකින් ස්කීම් එකේ. 78.9 ඉඳලා 79 දක්වා තියෙන උත්තර වලට ලකුණු දීලා තිබුණා. මේකටත් මේ අවසාන පිළිතුර සඳහා ලකුණක් ප්‍රදානය කරලා තියෙනවා. right. ඔය දෙවෙනි ප්‍රශ්නය අපි සාකච්ඡා කළේ තාපය කොටසට අදාළ ප්‍රශ්නේ. බලන්න අර MCQ සාකච්ඡා කළා වගේම ඔයගොල්ලෝ මේ වැඩ ටිකත් හරියට කරනවා නම් මේ ව්‍යුහගත රචනා ප්‍රශ්න වලට උත්තර ලියන ඒ ස්ටයිල් එක මේ ක්‍රමය ළමයෙකුට ටික ටික ඔලුවට යන්න ඕනි. අර නිකන් මේ දෙපැත්තටම නැති උත්තර ලියන්නේ නැහැ. වැට උඩ තියෙන අඩමාන උත්තර ලියන්නේ නැහැ නේ. පුළුවන් තරම් විද්‍යාත්මක කරුණු ඉස්මතු කරන්න ඕනි උත්තරවල. ඒ ඉස්මතු කරන විද්‍යාත්මක කරුණු හැබැයි අහලා තියෙන ප්‍රශ්නයත් එක්ක මැච් වෙන්නත් ඕනි. තුන්වෙනි එක මේකත් අපි පන්තිවල සාකච්ඡා කරපු සම්මත පරීක්ෂණයකට අදාළ පොඩි වෙනස්කම් කීපයක් කරන ලද ප්‍රශ්නයක්. එක් කෙලවරක් වසා ඇති අනුනාද නිලයක් භාවිත කර වාතය තුල ධ්වනි වේගය සෙවීම සඳහා සෙවීමට යොදා ගන්නා විකල්ප උපකරණයක් රූපේ පෙන්වයි. ළමයි අපි සාමාන්‍ය පාසල් පරීක්ෂණාගාරයේදී මේකට පාවිච්චි කරන්නේ මේ වගේ මේ ජලය පුරවපු උස ඇති සරාවකට දෙකලවරම විවෘත නලයක් ගිල්ලලානේ නේ අපි යට උම හදාගන්නේ. ඒකෙන් ළමයි දන්නවා මේ විචල්්‍ය දිගක් සහිත සංවෘත නලයක් අපිට නිර්මාණය කරගන්න හැකියාව තියෙනවා. මේ ඇවිල්ලා සාමාන්‍යයෙන් පාසල් පරීක්ෂණාගාරයේදී අපි යොදා ගන්න ඇටවුම. ඒතර ඒකෙදි ළමයි දන්නවා මේ දිග ප්‍රමාණය අපිට නලයේ දිග ප්‍රමාණය වෙනම පරිමාණයක් මගින් වෙන වෙනම එක මැන ගන්න වෙන්නේ. එතකොට දැන් ඒ විනෝට විකල්ප උපකරණයක් මෙතන දීලා තියෙන්නේ. ඒගොල්ලෝ මේ වගේ නලයක් හදලා තියෙනවා. ඒකට මේ නලයම ක්‍රමාංකණය කරලා තියෙන්නේ. නලයම ක්‍රමාංකණය කරලා තියෙන්නේ. නලය ඇතුලේ තියෙන ජල මට්ටම වෙනස් කරන්න පුළුවන් අවශ්‍ය කොටස් විතරක් අඳින්න ළමයි. බොහොම සරල යාන්ත්‍රණයක් හදාගෙන තියෙනවා. මේ වගේ.
මේ දෙනගේ ජල මට්ටම් එකම ලෙවල් එකේ තියෙන්න ඕනේ. දෙපැත්තෙම එක වායු ගෝලීය පීඩනය නිසා උඩ තියෙන්නේ නේ. රයිට්. ඔය වගේ තියෙන්නේ. මාර ආධාරක ඇඳලා නැහැ. මේ තියෙන්නේ සරසුල. මේ තියෙන්නේ අර විචල්්‍ය දිගින් යුක්ත වාත කඳ. ඉතින් මෙතන අපි කරන්නේ නලය ඔසවලා තමයි මේ උස වෙනස් කරන්නේ. මේකේ මෙන්න මේ ජල භාජනය උස් පහත් කරනවා. මේක උස් පහත් කරනකොට මේ මට්ටමට මේකේ ජල මට්ටම එන්න ඉපෑනේ. ඉතින් මේක උස්සනකොට මේකේ ජල මට්ටම උඩට එනවා. මේක පහත් කරනකොට මේකේ ජල මට්ටම පල්ලෙහාට එනවා. ඉතින් මේකෙත් අර විචල්්‍ය දිගක් සහිත අපිට සංවෘත නලයක් නිර්මාණය කරගන්න අවශ්‍ය කරන පහසුකම් සපයලා තියෙනවා. හරි ඒ උපකරණය පිළිබඳව ඔතන විස්තර කරලා තියෙනවා. කෙලින්ම අපි ප්‍රශ්න වලට එමු ළමයි. ඒ කොටස. අනුනාදයේදී නලය තුල සෑදෙන්නේ කුමන වර්ගයේ තරංගයක්ද? මාකිස් කිමිකේ මේ ස්ථාවර තරංගයක් කියන උත්තරේ තමයි දීලා තිබුණේ. වඩාම හොඳ උත්තරේ මොකක්ද? අන්වායාම ස්ථාවර තරංගයක්. නිකම්ම ස්ථාවර තරංගයක් කියලා ලියන්න එපා. ඒක ලිව්වට ලකුණු දෙනවා. ළමයි දන්නවා මෙතන හැදෙන්නේ අන්වායාම ස්ථාවර තරංගයක්. ලකුණු 1යි. B කොටස දන්නා F සංඛ්‍යාතයක් සහිත සරසුලක් ඔබට දී මූලික ස්වරයට සහ පළමු උපරිතාණයට අනුරූප පිළිවෙලින් අනුරූප L0 සහ L1 අනුනාද දිගවල් ලබා ගැනීමට පවසා ඇත. මූලිකයට අදාළ දුර L0 ලු, පළවෙනි උපරිතාණයට අදාළ දුර L1 ලු. පළවෙනි කොටස කම්පන විදි දෙක සඳහා තරංග රටා ඇඳ එහි L0 L1 දිගවල් ආන්ත ශෝධනය E නිෂ්පන්ද N සහ ප්‍රස්පන්ද AN ලකුණු කරන්න. පළමු උපරිතාණය සඳහා නලය ඇඳීම ඔබෙන් බලාපොරොත්තු වේ. මූලික ස්වරයට අදාළව නලය ඒගොල්ලෝ ඇඳලා තියෙනවා. අපි හැබැයි තරංග රටාව අඳින්න ඕනේ. ළමයි දන්නවා දැන් මේ කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන් අපි විස්ථාපන ප්‍රස්ථාරයෙන් අඳින්නේ පීඩන ප්‍රස්ථාරයේද කියලා. ළමයි දන්නවා සාම්ප්‍රදායිකව අපි අඳින්නේ විස්ථාපන ප්‍රස්ථාරය. සාම්ප්‍රදායිකව විස්ථාපන ප්‍රස්ථාරය අඳින්නේ. හැබැයි දැන් එතකොට බලන්න උතන නිෂ්පන්ද කිව්වහම ඔයගොල්ලෝ දන්නවා දැන් විස්ථාපන ප්‍රස්පන්දයට අදාළව තියෙන්නේ විස්ථාපන නිෂ්පන්ද සහ විස්ථාපන ප්‍රස්පන්ද. පීඩන ප්‍රස්ථාරයට අදාළව තියෙන්නේ පීඩන නිෂ්පන්ද සහ පීඩන ප්‍රස්පන්ද. එතකොට දැන් මෙතන කියලා නැහැ නිෂ්පන්ද සහ ප්‍රස්පන්ද කියනකොට ඒවා විස්ථාපන අවස්ථාවේ තියෙන ඒවද පීඩන අවස්ථාවේ තියෙන ඒවද කියලා. එතන පොඩි අවිනිශ්චිතතාවයක් ගැටලුවේ තියෙනවා. කරුණු දන්න ළමයෙක් මේ ඔස්සේ හිතන්නත් පුළුවන්. හැබැයි එතනදි ළමයි තේරුම් ගන්න ඕනේ සාමාන්‍ය සම්ප්‍රදාය. සාමාන්‍යයෙන් අපි මේ වගේ රූප සටහන් අඳිනකොට ඔයගොල්ලෝ දන්නවා විස්ථාපන ප්‍රස්ථාරය අඳින්නේ මේ ප්‍රස්ථාරණේ අඳින්නේ නේ. ඒතකොට විස්ථාපන ප්‍රස්ථාරය තමයි සාමාන්‍යයෙන් අඳින්නේ. පීඩන ප්‍රස්ථාරය අඳින්නේ නැත්තේ නේ. නමුත් විශේෂයෙන් කියලා නැත්තම් ළමයි දන්නවා අපි අඳින්නේ විස්ථාපන ප්‍රස්ථාරය. එතකොට මේ විස්ථාපනයට අදාළව විස්ථාපන නිෂ්පන්ද සහ විස්ථාපන ප්‍රස්පන්ද පිළිබඳව තමයි ඒගොල්ලෝ මේ කියනවා විය යුත්තේ. මම කියවනේ මේ වාර කඩයිරි වලින් අදින්න ඕනේ නැහැ ළමයි. මම කඩයිරි යොදාගන්නේ මේ රූප සරහන පැහැදිලිව පෙන්වන්න ඕන නිසා. හරි? ඒතර L0 දුර මේක. ඔයගොල්ලෝ සන්තතික රේඛා වලින් අදින්න. ආන්ත දෝෂයේ මේ ටිකනේ. මේ බොහොම සාම්ප්‍රදායික දේවල් නේ. මේව කරගන්න බැරි වෙන්න හේතුවක් නැහැ. මෙතන නිෂ්පන්දේ මෙතන ප්‍රස්පන්දේනේ. ඊළඟට පළවෙනි උපරිතාණයට අදාළව ගන්නකොට ළමයි දන්නවා දල වශයෙන් මේ වගේ 3 ගුණයක් දිගට නලය අඳින්න ඕනේ. හරියටම එහෙම මනින්න ඕනේ නැහැ. හැබැයි විභාගෙට ඔයගොල්ලෝ රූලක් ගෙනියනවා. මැනලා අඳින්න පුළුවන් ළමයෙකුට. ඒත් හරියටම මැනීම බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි මේක අර කාරණේ ඔයගොල්ලෝ දැනගෙනයි අඳින්නේ කියන එක පෙන්වන්න නිකන් මේක අර කෑලි තුනකට බෙදුවා වගේ එහෙම පෙන්වුවාම හරි. ඒක බලන කෙනා දන්නවනේ ළමයා මේ කාරණේ දැනගෙනයි රූප සටහන අඳින්නේ කියලානේ. ඔය වගේ නලය කෑලි තුනකට බෙදලා පෙන්වන්න. ඒතර පළවෙනි උපරිතාණයේදී ළමයි දන්නවා ප්‍රස්ථාරයේ හැඩය මේ වගේනේ. ඔගොල්ලෝ සන්තතික රේඛා අඳින්න. එතනත් ආන්ත දෝෂය පෙන්වන්න ඕනි. නලයේ දිග L1 නේ. දැන් හරියට නල කෙලවරට ඊතලය සෙට් කරලා අඳින්න. මෙදින ආන්ත දෝෂය. මෙතන නිෂ්පන්දයක්, මෙතන ප්‍රස්පන්දයක්, මෙතන නිෂ්පන්දයක්, මෙතන ප්‍රස්පන්දයක්. ළමයික ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. තරංග රටා දෙක හරියට අඳිනවට එක ලකුණක් දීලා තියෙනවා. තරංග රටා දෙක නිවැරදිව අඳිනවට එක ලකුණක් දීලා තියෙනවා.
ඊළඟට තව ලකුණක් දීලා තියෙනවා මේ නිෂ්පන්ද ප්‍රස්පන්ද අඩුම තරමින් එක රූපයකවත්. ඉතින් මේකේ හරියට ලකුණු කරන්න පුළුවන් කෙනාට මේකේ වරදින්න හේතුවක් නැහැ. එක රූපයක හරි මේ නිෂ්පන්ද ප්‍රස්පන්ද නිවැරදි ස්ථානවල ලකුණු කරලා තියෙනවා නම් තව ලකුණක් දීලා තියෙනවා. දෙවෙනි කොටස කිසිම අලුත් දෙයක් නැහැ මේකනේ. මූලික ස්වරයට අනුරූප තරංග ආයාමය ලැම්ඩා නම් ලැම්ඩා සඳහා ප්‍රකාශනයක් L0 සහ E ඇසුරින් ලැම්ඩා සමානයි 4 ගුණයක් L0 ධන E. දැන් ඔක අර ලැම්ඩා බෙදීම 4 සමාන L0 ධන E එහෙම ලියන්නේ නැතුව මෙහෙම එකපාර ලියන්න පුළුවන් ඕගලන්ට. අනිවාර්යෙන් පුළුවන් විය යුතුයිනේ. තුන්වෙනි කොටස පළමු පරිතාණයට අනුරූප තරංග ආයාමය සඳහා දෙවෙනිම ප්‍රකාශනයක්. ලැම්ඩා සමානයි 3න් 4 නේ එන්නේ නේ. මේකදී අර ලැම්ඩා බෙදීම 4 ඒවා ඉතින් ඔය හැමදාම කියන කතාවනේ ලැම්ඩා බෙදීම 4 ඒවා 3ක් සමානයි L1 ධන E. ලැම්ඩා සමානයි 3න් 4යි L1 ධන E. මේ හැම එකටම ළමයි ලකුණ ගානේ ප්‍රදානය කරලා තියෙනවා. වාතයේ ධ්වනි වේගය v නම් දන්නා සහ මනින ලද රාශීන් භාවිත කර v සඳහා ප්‍රකාශනයක් ව්‍යුත්පන්න කරන්න. දැන් දන්නා f සංඛ්‍යාතයක් සහිත සරසුලක් ඔබට දී ඇති කියලා අර b කොටස පටන් ගන්නකොට කිව්ව ළමයි. ඒතර වාතයේ ධ්වනි වේගය සඳහා ප්‍රකාශනය. මේක මේ ආන්ත දෝෂය අයින් කරන්න. මේ දෙක අඩු කරන්න පුළුවන් අපිට නේ. ඔයගොල්ලෝ දන්නවා මෙතන ලැම්ඩා බෙදීම 4යි මෙතන 4න් 3යි ලැම්ඩා. එතකොට 4න් 3යි ලැම්ඩා වලින් ලැම්ඩා බෙදීම 4 ගියාම 4න් 2යි නැත්නම් 2න් 1යි ලැම්ඩා. ඒතර 2න් 1යි ලැම්ඩා සමානයි මේ දෙක අඩු කරනකොට E අයින් වෙනවා L1 ඍණ L0. ඊළඟට V සමානයි F ලැම්ඩා. ඉතින් මෙතන මේ වගේ ලැම්ඩා බෝන ලැම්ඩා උක්ත කරලා ලියන්න නැත්නම් ඔහොමම තියාගන්න V සමානයි F ලැම්ඩා. ඒතර F ලැම්ඩා කියන්නේ දෙගුණයක් L1 ඍණ L0. ඔච්චරයි. දන්නා සහ මනින ලද රාශි නැසුරින් වාතයේ ධ්වනි වේගය සඳහා අපි ප්‍රකාශනය හැදුවා. ඒකටත් එක ලකුණක් දීලා තියෙනවා. C කොටස. L0 සඳහා මිනුම් ලබා ගැනීමට පෙර අනුනාද නලයේ ජල මට්ටම ඉහළටම ගෙනා යුතුය. මේට හේතුව පැහැදිලි කරන්න. L0 හොයන්න කලින් අනුනාද නලයේ ජල මට්ටම උඩටම ගේන්න ඕනේ. ළමයි දන්නවා මේකදී අපි කරන්නේ නලය පල්ලෙහාටම ඔබන එකනේ නේ. මේක ජල මට්ටම උඩටම ගේන්න ඕනේ. ජල මට්ටම උඩට ගේන්න මේ භාජනය උස්සන්න ඕනේ. ඔයගොල්ලෝ දන්නවා අර අඩුම දිගකින් පටන් අරගෙන අපි පරීක්ෂණය කරන්නේ මුලින්ම දැන් ඔය L0 කියන්නේ මූලික අවස්ථාවනේ. ඒතර මේ මූලික අවස්ථාවට අදාළ දිග නිවැරදිව අඳුරගන්න නැත්නම් මග නොහැරෙන විදිහට මූලිකය මිස් වෙන්නේ නැති වෙන විදිහට අනුනාද අවස්ථාව ලබා ගන්න තමයි ළමයි දන්නා මේ ජල මට්ටම අපි උඩටම ගන්නෙ. ඔය හරිම සාම්ප්‍රදායික ප්‍රශ්නනේ. අවස්ථා ගණනාවකදී අපි මේ පේපර් ක්ලාස් එකේ කතා කරලා තියෙනවා. එනවා L0 සඳහා මිනුම් ලබා ගැනීමට පෙර අනුනාද නලයේ ජල මට්ටම ඉහළටම ගෙන ආ යුතුය. මේට හේතුව පැහැදිලි කරන්න මූලික ස්වරය අත්හැරී නොගොස් නැත්නම් අත් නොහැරී නිරාවරණය නැත්නම් අනාවරණය කර ගැනීම සඳහා මූලික ස්වරය අත නොහැරී අනාවරණය කර ගැනීම සඳහා එහෙම නැත්නම් පළමුව මූලික ස්වරය නැත්නම් මූලික තානය ලබා ගැනීම සඳහා පළමුව මූලික තානය ලබා ගැනීම සඳහා උත්තර දෙකෙන් ඕනම එකක් නිවැරදි. ලකුණු 1යි. D කොටස සාමාන්‍යයෙන් පාසල් විද්‍යාගාරයේ ඇති උපකරණ භාවිත කිරීම හා සසඳන විට මෙම ප්‍රශ්නයේදී ඇති උපකරණ භාවිත කිරීමේ පරීක්ෂණාත්මක ක්‍රමවේදයේ ඇති ප්‍රධාන වෙනස්කම් දෙකක් ලියන්න. සාමාන්‍ය වැඩේට අපි පාවිච්චි කරන්නේ මේ සෙට් එකනේ මේ උපකරණ සෙට් එක නෙමෙයි. ඒතර මේ වැඩි දියුණු කරපු උපකරණ සෙට් එකේ තියෙන වෙනස්කම් දෙකක්. මේ වාසි හැටියටම නෙමෙයි ඒගොල්ලෝ කියන වෙනස්කම් දෙකක්. තිබුණාද මේකට සාපේක්ෂව මේකේ තියෙන වෙනස්කම්? ළමයිට වෙනවා මේකේ ජල මට්ටම වෙනස් කරන්න බෑ. ජල මට්ටම ස්ථාවරයි නලය තමයි චලනය කරන්නේ. ජල මට්ටම වෙනස් කරන්න බෑ නලය චලනය කරනවා. මේකේ නලය ස්ථාවරයි ජල මට්ටම චලනය කරනවා. ජල මට්ටම වෙනස් කරනවා. මේකේ ජල මට්ටම ස්ථාවරයි නලය චලනය කරනවා. මේකේ නලය ස්ථාවරයි ජල මට්ටම චලනය කරනවා. ජල මට්ටම වෙනස් කරනවා. තව මේකේ ළමයි දන්නවා අපිට වෙනම මීටර රූලක් පාවිච්චි කරලා දිග මනින්න වෙනවා. මේකේ මීටර රූලක් අවශ්‍ය නැහැ. මේ නලයම ක්‍රමාංකනය කරලා තියෙනවා. ඉතින් ඒ වගේ දැන් මৌলিක වෙනස්කම් දෙකක් ගැන කියන්නේ නේ. වාසි නෙමේ නේ. දේව ඇතරම් වාසි හැටියට ඕනනම් දකින්න පුළුවන් වෙනස්කම් ගැන ඒගොල්ලෝ අහන්නේ.
යනුව සාමාන්‍යයෙන් පාසල් විද්‍යාගාරයේ ඇති උපකරණ ය භාවිත කිරීම හා සසඳන විට මෙම ප්‍රශ්නයේදී ඇති උපකරණ භාවිත කිරීමේ පරීක්ෂණාත්මක ක්‍රමවේදයේ ඇති ප්‍රධාන වෙනස්කම් දෙකක්. ප්‍රධාන අදහස් ලියන්න ඕනේ. මේකේ රබර් බටයක් නැහැ, මේකේ රබර් බටයක් තියෙනවා. නේ? ඒවත් වෙනස්කම් තමයි. හැබැයි ළමයි තේරුම් ගන්න ඒවා ප්‍රධාන වෙනස්කම් නෙමෙයි. ප්‍රධාන වෙනස්කම් ලියන්න ඕනේ. right? එකක් තමයි මෙයාගේ නලය අචලව සවිකර ඇත. දැන් මේකේ පාසල් පරීක්ෂණාගාරයේදී යොදා ගන්න ඇට මේ නලය චලනය කළ හැකිය. මේකේ නලය අචලව සවිකර ඇත. එතකොට අර මේකේ නලය චලනය කරන්න පුළුවන් කියන කෑල්ල කියන්න ඕනේ. මොකද ගානේ කියන්නේ ළමයි ගැටලුවේ කියන්නේ මේ ඇටුමේ තියෙන වෙනස්කම් අරකට සාපේක්ෂව කියන්න කියලානේ. එතකොට මේකේ හොලවන්න පුළුවන් මේකේ ස්ථාවරයි කියලා එහෙම මේකේ කෑල්ල කියන්න ඕනේ. මේකේ නලය ස්ථාවර ලෙස සවිකර ඇත කිව්වහම ඇති. මේක නලය ස්ථාවර ලෙස සවිකර ඇත. එහෙම නැත්නම් ජල මට්ටම වෙනස් කළ හැකිය. ඔය දෙකක් නෙමෙයි. නලය ස්ථාවර ලෙස සවිකර ඇත, ජල මට්ටම වෙනස් කළ හැකිය. ඒක එකම එකේ කොටස් දෙක නෙමෙයි. දැන් මේකේ ජල මට්ටම වෙනස් කරන්න බෑ, නලය චලනය කරනවා. මේකේ නලය ස්ථාවරයි, ජල මට්ටම වෙනස් කරන්න පුළුවන්. එතකොට ඔයගොල්ලෝ වෙනස්කම් දෙකක් හැටියට නලය ස්ථාවරව සවිකරලා තියනවා කියලා එකක් ලියලා ජල මට්ටම වෙනස් කරන්න පුළුවන් කියලා තව එකක් ලියන එක සාධාරණ නෑ. මොකද මේ දෙකම ළමයි එකම එකේ කරුණුනේ. මේකත් එක සසඳද්දී. right? එතන නලය අචල ලෙස සවිකර ඇත. එහෙම නැත්නම් ජල මට්ටම වෙනස් කළ හැකිය, ගමන් කරවිය හැකිය, චලනය කරවිය හැකිය. ඒක එකක්. ඒ දෙකෙන් එකක්. ඊළඟ මිනුම් පරිමාණය අචල ලෙස සවිකර ඇත. මේකේ මිනුම් පරිමාණය අචල ලෙස සවිකර ඇත. එහෙම නැත්නම් නලයම ක්‍රමාංකණය කර ඇත. එහෙම නැත්නම් මීටර රූල අවශ්‍ය නොවේ. මෙයා ගැන කියන්නේ. මිනුම් පරිමාණය අචලව සවිකර ඇත. මොකද මේක ළමයි දන්නවා මිනුම් පරිමාණය සැරින් සැරේ අපිට වෙනස් කරන්න වෙනවානේ. මිනුම් පරිමාණය මේක අචලව සවිකරලා තියෙනවා. එහෙම නැත්නම් නලයම ක්‍රමාංකණය කරලා තියෙනවා. එහෙම නැත්නම් මේකෙදි මීටර රූලක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔය ඒවෙන් එකක් දෙවෙනි එක හැටියට ලියන්න ඕනේ. ඒක ළමයි ලකුණු දීලා තින් බලන්න දැන් දෙකම හරි නම් තමයි ලකුණක්. ඒ ඔයගලන්ට පේනවා අර 20ෙන් දෙන ක්‍රමයේ වැඩිය හොඳයි. එතකොට ඒක කඩලා දෙනවනේ මේකනේ. මේකේ දෙකම නිවැරදි නම් තමයි ළමයි ලකුණ දීලා තියෙන්නේ. ඊ කොටස කාමර උෂ්ණත්වයේදී සෙල්සියස් අංශක 28 512 හර්ට්ස් සරසුලක් භාවිත කළ විට මූලික ස්වරය සහ පළමු උපරිතාණයට අනුරූප අනුනාද දිග පිළිවෙලින් 15.5 සහ 50.5 බව සොයා ගන්නා ලදී. කාමර උෂ්ණත්වයේදී වාතයේ ධ්වනි වේගය ගණනය කරන්න. මෙතෙන්ට ආදේශ කරන්න. V සමානයි F512යි දෙක වැඩි කිරීම L1 කියන්නේ 50.5යි. L0 කියන්නේ 15.5යි. ඒවා සෙන්ටිමීටර් වලින් දීලා තියෙන්නේ මීටර කරන්න. මේක ළමයි ලකුණු දෙකක් දීලා තියෙනවා. මේ නිවැරදි ආදේශයටත් ලකුණක් දීලා තියෙනවා. ඊළඟට මේක සුළු කළොත් ඇවිල්ලා තියෙන්නේ 358.4. 358.4 සාමාන්‍ය ටිකක් වැඩි සාමාන්‍ය පාසල් පරීක්ෂණාගාරයේ වාතයේ ධ්වනි වේගය සඳහා ලැබෙන අගය. හැබැයි ඒ දීලා තියෙන අගයන් වලින් ලැබෙන්නේ ඕක 358.4 ඒකකයේ දාන්න MS ඍණ 1. එතකොට නිවැරදි ආදේශයට විශේෂයෙන් අර සෙන්ටිමීටර් මීටර් කරන්නත් එපෑනේ. ඒ නිවැරදි ආදේශයට ලකුණක් දීලා තියෙනවා. නිවැරදි අවසාන පිළිතුර සඳහා ලකුණක් දීලා තියෙනවා. හරි. එතකොට අපි ප්‍රශ්න 3ක් සාකච්ඡා කළා. අවසාන ප්‍රශ්නේ ප්‍රස්ථාර ක්‍රමයක් භාවිතෙන් X වියලි කෝෂයක විද්‍යුත්ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය R පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම සඳහා මෙහිදී ඇති පරිපතය පාසල් විද්‍යාගාරයේදී භාවිත කළ හැකිය. මේකත් ළමයි දන්නවා සම්මත පරීක්ෂණයක්. ඔයාලා දන්නවා මේ වෙද්දී අර කෝෂයක විද්‍යුත්ගාමක බල කොටස වෙනමයි අභ්‍යන්තර ප්‍රතිරෝධ කොටස වෙනමයි මෙහෙම දක්වන අවස්ථා තියෙනවනේ. ඒක එකටමත් දක්වනවා නැත්නම් මෙහෙම වෙන් කරලා දක්වලා ඒක අර එකම යුනිට් එක කියලා පෙන්වන්න මෙහෙම කඩේකින් වට කරනවා. මේක අලුත් දෙයක් නෙමෙයි ළමයි දන්නවා මේ කාරණේ.
මෙතන S මේක x කියන කෝෂය right ප්‍රස්ථාර ක්‍රමයක් භාවිතයෙන් x වියලි කෝෂයක විද්‍යුත්ගාමක බලය සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය පරීක්ෂණාත්මකව නිර්ණය කිරීම සඳහා මේ දී ඇති පරිපථය පාසල් විද්‍යාගාරයේදී භාවිත කළ හැකිය. වෙනස් I ධාරාවන් පොඩ්ඩක් රූප සටහන නිකන් බොඳ වෙලා වගේ පේන්නේ. හැබැයි ඔයගලන්ට කරුණු තේරුම් ගන්න බැරි කමක් නැහැ. වෙනස් I ධාරාවන් සඳහා කෝෂයේ අග්‍රහරහා වී විභවාන්තරය ඉතා විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත වෝල්ට්මීටරයක් මගින් මැනීම පරීක්ෂණාත්මක ක්‍රමයට අඩංගු වේ. දැන් ගැටලුවේම කියනවා ළමයි මේ වෝල්ට්මීටරයට ඉතා විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. එහෙමනම් අර මෙතනින් එන මෙතන ස්විච් එකක් දාලා ඔන් කළාට පස්සේ මෙතනින් එන කරන්ට් එකෙන් ඔයාලා දන්නවා මෙතනින් යන කරන්ට් එක නොසලකා හරින්න පුළුවන්. ඉතා විශාල අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවානේ. ඒතර මේ කෝෂයෙන් එන කරන්ට් එකම ඇමීටරය මගින් කියවනවාය කියලා අපිට සලකන්න පුළුවන්. හැබැයි ඒ සැලකීම නිවැරදි වෙන්නේ මේ දැන් මේක ප්‍රැක්ටිකල් එකක් නෙනේ. නිකන් කල්පිත සෛද්ධාන්තික අවස්ථාවක් නෙමෙයි. ඒතර අපි මේ ප්‍රැක්ටිකල් එක කරනකොට මේ වෝල්ට්මීටරය හරහා යන කරන්ට් එක නොසලකා හැරලා තමයි ප්‍රතිඵලය නැත්නම් වාදය ගොඩනගන්නේ තියරි එක හදන්නේ. ඒක නිසා අතර මේ පරීක්ෂණය සඳහා යොදා ගන්න වෝල්ට්මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඉතා ඉහළ එකක් වෙන්න ඕනි මේ පරීක්ෂණයේ නිර්වද්‍යතාව වැඩි වෙන්න නම්. ඒ කොටස V සඳහා ප්‍රකාශනයක් I E සහ R ඇසුරින් යන්න. මොකද V කිව්වේ? වෙනස් I ධාරාවන් සඳහා කෝෂයේ අග්‍රහරහා විභවාන්තරය. කෝෂයේ අග්‍රතර විභවාන්තරය තමයි V. ළමයි දන්නවා කොහොමත් එක කෝෂයක් තියෙනකොට කරන්ට් එක යන්නේ ධනාග්‍රයෙන් එළියට. රයිට්. ළමයි දන්නවා එතකොට තනි කෝෂයක් නම් තියෙන්නේ කොහොමද ධනාග්‍රයෙන් එළියටනේ කරන්ට් එක යන්නේ නේ. කෝෂයක ධනාග්‍රයෙන් එළියට කරන්ට් එක යනකොට කෝෂයේ ධනාග්‍රය සහ ඍණාග්‍රය අතර විභවාන්තරය අපි දන්නවා V සමාන වෙන්නේ E ඍණ IR. එතකොට මේක ලියන්න දන්නේ නැති දරුවෙක් මේ වෙලාවෙ ඉන්න බෑ. ඔයගොල්ලෝ මේ කොටස් සියල්ල ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මේවා වරදින්න කිසිම හේතුවක් නැහැ. ලකුණු 1යි. B වල 1 පාසල් විද්‍යාගාරයේ ඇති මෙම පරීක්ෂණය සඳහා භාවිත කළ හැකි විචල්්‍ය ප්‍රතිරෝධකය නම් කරන්න. විචල්්‍ය ප්‍රතිරෝධකය. ළමයි දන්නවා අනිවාර්යයෙන්ම මේකට පාවිච්චි කරන්නේ ධාරා නියාමකයක් නේ. මොකද මේකෙදී අපි කරන්නේ මේ ඇමීටර පාඨාංකයනේ වෙනස් කරන්නේ මේකනේ ස්වායත්ත විචල්්‍යක හැටියට ගන්න ළමයි. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඇමීටර පාඨාංක වෙනස් කරනකොට මොනවා හරි අර නිශ්චිත දැන් ස්වායත්ත විචල්්‍ය කියන එක්කෙනාව අපිට අභිමත අගයන්ගෙන් වෙනස් කරන්නේ. නිකන් හිතන්න 1 2 3 4 එහෙම වෙනස් කරනවා කියලා. ඒතර ඇමීටර පාඨාංකය හරියටම එක කරන්න පුළුවන් වේද කියලා කියන්න බෑනේ ප්‍රතිරෝධ පෙට්ටියක් දැම්මොත්. ළමයි දන්නවා ප්‍රතිරෝධ පෙට්ටියක ප්‍රතිරෝධ අගය වෙනස් වෙන්නේ පූර්ණ සංඛ්‍යාවලින්. ධාරා නියාමකයක බොහෝ දුරට ප්‍රතිරෝධය සන්තතිකව වෙනස් වෙනවා. ධාරා නියාමකයක තියෙන අවාසිය ළමයි දන්නවා අර ප්‍රතිරෝධ අගය කීයද කියලා කියවන්න බෑ. හැබැයි මේ ප්‍රැක්ටිකල් එකේදී අපිට ප්‍රතිරෝධ අගය ඕනි වෙන්නේ නැහැ. ඕනි වෙන්නේ අර ඇමීටර පාඨාංකය අපිට සුදුසු ආකාරයට විචලනය කරන්න මෙයා සමත් වෙනවද නැද්ද කියන එකයි අපිට අවශ්‍ය වෙන්නේ. ඉතින් ඒක ළමයින්ට තේරෙනවා වැඩේට අනිවාර්යයෙන්ම ධාරා නියාමකයක් තමයි පාවිච්චි කරන්න ඕනි. ප්‍රතිරෝධ පෙට්ටිය ගැලපෙන්නේ නැහැ. ඇයි? ප්‍රතිරෝධ පෙට්ටියගේ සන්තතිකව නෙමෙයි වෙනස් වෙන්නේ පූර්ණ සංඛ්‍යාවලින්. එතකොට අපිට කැමැති අපිට අභිමත ධාරා අගයන් වල ඇමීටර පාඨාංකය නතර කරගන්න පුළුවන් වෙයිද කියන එක සැක සහිතයි. නිසා ධාරා නියාමකය තමයි අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නේ. ඒකට ලකුණක් දීලා තියෙනවා. මෙම පරීක්ෂණයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට S යතුර නිවැරදි ආකාරයට භාවිත කළ යුතුය ඇත. ඒ සඳහා භාවිත කළ හැකි වඩාත්ම සුදුසු යතුරු වර්ගය කුමක්ද? දැන් උසස් පෙළදී ළමයි දන්නවා අපි පාවිච්චි කරන්නේ අපේ විෂය නිර්දේශය තුල මේ ටකන යතුරු සහ පේනු යතුරු විතරයිනේ නේ. මීට වඩා වෙනස් වර්ගයේ යතුරුත් තියෙනවා භාවිතේ. ඒත් අපේ විෂය නිර්දේශය තුල අපි ටකන යතුරු හෝ පේනු යතුරු තමයි පාවිච්චි කරන්නේ. ඕගොල්ලෝ දන්නවා පේනු යතුරක අර පේනුව සවි කරපුවාම තමයි පරිපතේ සම්පූර්ණ වෙන්නේ. ඉතින් අපි පේනු යතුරක් නිර්දේශ කරන්නේ අර දිගටම පරිපතේ සම්පූර්ණ කරලා තියලා ප්‍රැක්ටිකලි එක ඉවර වුණාට පස්සේ පරිපතේ විසන්ධි කරන්න ඕනි. ඒ වගේ අවස්ථාවලටනේ. ටකන යතුරක ළමයි දන්නවා මේ වගේ මේ ස්පර්ශක හිසක් තියෙන අපි මෙතනින් ප්‍රෙස් කරපුවාම
මේ තුඩ ගිහිල්ලා මේක වදිනවා. එතකොට තමයි පරිපතේ සම්පූර්ණ වෙන්නේ. අපි මේක තද කරගෙන ඉන්නකොට පරිපතේ සම්පූර්ණ වෙනවා. ඊට පස්සේ මේක නිදහස් කරපුවම රිලීස් කරපුවම පරිපතේ විසන්ධි වෙනවා. ඊළඟ මම දැන් මේ ප්‍රැක්ටිකල් එකේදී ඔයාලා දන්නවා දැන් ප්‍රස්තාරික ක්‍රමයකට තමයි අපි මේකේ සම්මත පරීක්ෂණය කරන්නේ. දැන් මේ වෙනකොට තාම අර ප්‍රස්තාරික ක්‍රමයක් ගැන ගැටලුවේ සඳහන් වෙලා නැති වුණාට දැන් ඊළඟට ඇඳලා තියෙන ප්‍රස්තාරයක් අපිට පේන්න තියෙනවනේ. ඒ සේරමත් එක්ක ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් අපි පන්තිවලදී සාකච්ඡා කරපු විදිහේ ප්‍රස්තාරික ක්‍රමයකට තමයි මේ ප්‍රශ්නෙත් ගිහිල්ලා තියෙන්නේ. ළමයි දන්නවා මේ ප්‍රස්තාරික ක්‍රමය පාවිච්චි කරනකොට දැන් කවුරුයි අතරද අපි ප්‍රස්තාරය අඳින්නේ? මෙයා තමයි පරායත්ත විචල්්‍ය. ඍණ r වාරයක් i ධන e. මෙන්න මේ දෙන්න අතර තමයි ප්‍රස්ථාරය අඳින්නේ නේ. එතකොට ඒක y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය. ඒ වගේ ප්‍රස්ථාරයක් අතර දීලා තියෙනවානේ. y සමානයි ඍණ mx ධන c ආකාරයේ ප්‍රස්ථාරය. දැන් එතකොට ප්‍රස්ථාරය අඳිනකොට අපි උපකල්පනය කරනවා ළමයි කෝෂයේ විද්‍යුත්ගාමක බලය සහ මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නියතව තියනවා කියලා. හැබැයි ළමයි දන්නවා කෝෂයකින් කරන්ට් එක ගන්නකොට ඒකේ විද්‍යුත්ගාමක බලයත් අඩු වෙනවා. ඒ වගේම ප්‍රතිරෝධය නැත්නම් මේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නිසා කෝෂය රත් වෙනවත් එක්කම ප්‍රතිරෝධෙත් වෙනස් වීම සිද්ධ වෙනවානේ. ඒ නිසා මේ මෙතන කරුණු දෙකක් තියෙනවා. එකක් වැඩි ධාරාවක් ලබා ගත්තොත් ඒත් මේ දෙන්නට බලපෑමක් වෙනවා. අනිත් අතට ධාරාව කුඩා වුණත් දිගටම ධාරාව ලබා ගත්තත් මේ දෙන්නට බලපෑම් වෙනවා. ඒක නිසා ළමයි දන්නවා මේ පරීක්ෂණයේදී අපි බොහෝ විට මේ ලොකු ධාරාවන් පදනම් කරගෙන ওই ප්‍රැක්ටිකල් එක කරන්නේ. දැන් බලන්න දීලා තියෙන ප්‍රස්ථාරයේත් ඔයගලන්ට පේනවා අර x අක්ෂය බලන්නනේ. ඇම්පියර් වලින් තියෙන්නේ. හැබැයි තියෙන්නේ 0.1 0.2 0.3 0.4 ඒ වගේ පොඩි අගයන්ගෙන් නේ. ඒකෙනුත් අදහසක් එනවා අපිට. එතකොට කුඩා ධාරා පාවිච්චි කරලා තියෙනවා. අනිත් අතට දැන් දිගටම ධාරාව යවන්න නැතුව තියාගන්නත් ඕනේ. ඒ වුණා ළමයිට තේරෙනවා මෙතෙන්ට පාවිච්චි කරන්න වඩාම සුදුසු වෙන්නේ ටකන යතුරක් නේ. යනවා ඒ සඳහා භාවිත කළ හැකි වඩාත්ම සුදුසු යතුරු වර්ගය මොකක්ද? ටකන යතුර. ලකුණු 1යි. යතුර ක්‍රියාත්මක කිරීමේදී ඔබ යොදා ගන්නා පරීක්ෂණාත්මක ක්‍රමවේදය කුමක්ද? ඒතර අපිට මේගොල්ලන්ගේ අගයන් වෙනස් කරන්න සිද්ධ වෙන්නේ S විවෘතව තියාගෙනනේ. මම දන්නවා උතනදී හැබැයි ප්‍රායෝගිකව ළමෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඉතින් ස්විච් එක විවෘතව තියාගෙන මේක වෙනස් කරද්දී ඇමීටර පාඨාංකයක් නිරීක්ෂණය වෙන්නේ නැහෙනේ. ඉතින් එතකොට අපි කොහොමද දන්නේ අපිට අවශ්‍ය ප්‍රමාණයට මෙයාව අපි වෙනස් කළාද කියලා? ළමයි ප්‍රායෝගිකව ඔය කියන ගැටලුව මෙතන තියෙනවා. අපි ඒක පිළිගන්නවා. නමුත් ඔයගොල්ලෝ තේරුම් ගන්න දැන් ප්‍රැක්ටිකල් එක කරනකොට ඇත්තම විය යුත්තේ අපි ඔන්න දැන් ස්විච් එක ඔන් කරලා කිසියම් ආරාගයක් යටතේ නේ හිතන්න දැන් අපි ධාරාව ටික ටික වැඩි කරනවා කියලා. එහෙනම් ප්‍රතිරෝධය ළමයි දන්නවා ටික ටික අඩු කරන්න ඕනේ. එතන අපි අර ධාරා නියාමකයේ සර්පණ හිස ප්‍රතිරෝධය වැඩි වෙන කෙලවරටම ගන්නවා. ප්‍රතිරෝධය වැඩි වෙන කෙලවරටම ගන්නවා. හරි? අරගෙන ස්විච් එක ඔන් කරනවා. ස්විච් එක ඔන් කරනවා. එතන ස්විච් එක ඔන් කරලා බලනවා ධාරාව මොකක් හරි කැඩිලා නැති හොඳ අගයක තියෙනවද? නැත්නම් ඒ ස්විච් එක ඔන් කරගෙනම ධාරා නියාමකයේ සීරු මාරු කරලා ධාරාව කිසියම් නිශ්චිත අගයකට ගන්නවා. ටගල වෝල්ට්මීටර පාඨාංකය සහ මීටර පාඨාංකය සටහන් කරගෙන ඊළඟට අපි දැන් දිගට මේක ප්‍රෙස් කරගෙන ඉන්නේ ඒක රිලීස් කරනවා. මොකද දැන් ලබාගත් අගයන් ලියන්නත් එපෑනේ. ලියන්නත් එපෑ. දැන් ඕනම් අපිට පුළුවන් තව කෙනෙකුගේ සහයෝගය අරගෙන එතකොට අපි පාඨාංක කියවගෙන එයාට කියනවා සටහන් කරගන්න. හැබැයි ළමයි දන්නවා දැන් ඔන්න පාඨාංක අපි ගත්තට පස්සේ ඊළඟ පාඨාංකය ගන්නකන් ටිකක් වෙලා තියෙනවානේ. ඒ කාලය තුල මේක ඔන් කරගෙන ඉන්න ඕනේ නෑනේ. ඒතර දිගටම යනවනේ කරන්ට් එකනේ. අන්න ඒ ගැන තමයි මේ කියන්නේ. එතකොට අපි යතුර සංවෘත කරන්නේ ස්විච් එක ඔන් කරන්නේ පාඨාංක ලබා ගන්න කාලයේදී. පාඨාංක ලබා ගන්න කාලයේදී. එතකොට අපි ස්විච් එක ඕෆ් කරලා තියලා ප්‍රතිරෝධය දැන් මුලින්ම අපි ප්‍රතිරෝධය වැඩි අගයක තියාගෙන පාඨාංකයක් ගත්තා. ඊළඟට අපි ධාරා නියාමකයේ සර්පණ හිස ප්‍රතිරෝධය ටිකක් අඩු වෙන පැත්තට ගෙනහිල්ලා ආයි ස්විච් එක මොහොතකට ඔන් කරලා බලනවා මෙතන හොඳ අගයක් තියනවද? හොඳ අගයක් නැත්නම් අපිට ආයි පුළුවන් ඕනනම් ස්විච් එක ඕෆ් කරලා මේක සීරු මාරු කරන්න. ඒ කියන්නේ අර පාඨාංකයේ කියවන වෙලාවට විතරක් ස්විච් එක ඔන් කරලා තියෙනවා. ඒ කියන්නේ පුළුවන් තරම් අපි පරිස්සම් වෙනවා ළමයි. අර දිගටම මේකෙන් කරන්ට් එක ගන්න එක අඩු කරගන්න. මොකද අපි දන්නවා දිගටම කරන්ට් එක ගත්තොත් මේ මනිනාගයන්ට බලපෑමක් වෙන්න පුළුවන්.
හැබැයි අපි වාදය ගොඩනගලා තියෙන්නේ මේ දෙන්න නියතයි කියලා සලකලානේ. මේ දෙන්න නියතයි කියලා සලකලා. right. එතකොට යතුරු ක්‍රියාත්මක කිරීමේදී ඔබ යොදා ගන්නා පරීක්ෂණාත්මක ක්‍රමවේදය කුමක්ද? ඒතර කියන්න ඕනි S විවෘතව තබා R වෙනස් කළ යුතු අතර I සහ V මම මේ මාකින් ස්කීම් එකේ තියෙන උත්තරේ කියවන්නේ S විවෘතව තබා R වෙනස් කළ යුතු අතර I සහ V පාඨාංක නිරීක්ෂණය කිරීමේදී නැත්නම් පාඨාංක ලබා ගැනීමේදී ක්ෂණිකව යතුරු සංවෘත කළ යුතුය. ක්ෂණිකව යතුරු සංවෘත කළ යුතුය. ඒතර යතුරු විවෘතව තබා R සීරුමාරු කළ යුතුයි. ඊට පස්සේ පාඨාංක කියවා ගැනීමේදී ක්ෂණිකව යතුරු සංවෘත කළ යුතුයි. ලකුණු 1යි. මෙම පරීක්ෂණය සිදු කිරීමේදී කෝෂයේ විසර්ජනය නොවි ඇති බව ඔබ පරීක්ෂණාත්මකව තහවුරු කරගන්නේ කෙසේද? ළමයි දන්නවා මේ වගේ අවස්ථාවකදී ලියන්න ඕනේ උත්තරේ. අපි අවසානයේ මේ පාඨාංක ලබාගෙන අවසානයේදී නැවත අර මුල් පාඨාංකයට ඇවිල්ලා දැන් මුල් පාඨාංකය අරන් තියෙන්නේ ඇම්පියර් 0.1 දී නම් එතකොට අපි ආපහු මුල් පාඨාංකයට ඇම්පියර් 0.1ට ඇවිල්ලා බලන්න ඕනි වෝල්ට් මීටර පාඨාංකය කලින් ගත්ත අගයමද තියෙන්නේ. ඉතින් බැරි වෙලාවත් අර මුල් අගයට ඇවිල්ලා මුල් පාඨාංකයට ඇවිල්ලා අපි චෙක් කරනකොට මේක සැලකිය යුතු වෙනස් වීම සිද්ධ වෙලා තියෙනවා නම් වෝල්ට් මීටර පාඨාංකේ අපි දන්නවා කෝෂයේ විසර්ජනය වෙලා බැහැලා ගිහිල්ලා. එහෙම නැත්තම් සැලකිය යුතු වෙනසක් නැත්තම් අපිට සෑහීමකටපත් වෙන්න පුළුවන් නෑ පරීක්ෂණය කරන කාලය තුළදී කෝෂයේ විසර්ජනය වෙලා නැහැ කියලා. එනෝ මෙම පරීක්ෂණය සිදු කිරීමේදී කෝෂයේ විසර්ජනය නොවි ඇති බව ඔබ පරීක්ෂණාත්මකව තහවුරු කරගන්නේ කෙසේද? අවසාන පාඨාංකය ලබාගත් පසු නැවත මුල් පාඨාංකයට ගොස් එය වෙනස් වී ඇද්දැයි පරීක්ෂා කිරීමෙන්. අවසාන පාඨාංකය ලබාගත් පසු නැවත මුල් පාඨාංකයට ගොස් එය වෙනස් වී ඇද්දැයි පරීක්ෂා කිරීමෙන්. ලකුණු 1යි. C කොටස මෙවැනි පරීක්ෂණයකින් ලබා ගන්නා ලද දත්ත කට්ටලයක් උපයෝගී කරගෙන අඳින ලද අයිට එදිරිව වී ප්‍රස්ථාරයක් පහත පෙන්වා ඇත. පහත සඳහන් දෑ සෙවීම සඳහා ප්‍රස්ථාරය භාවිත කරන්න. කෝෂයේ ආර අභ්‍යන්තර ප්‍රතිරෝධය. ඔකට අර ඔරිජිනල් පේපර් එකක තියෙච්ච රූප සටහනක් ළමයි දාලා තියෙන්නේ. නමුත් අර මේක ස්කෑන් කරලා ගන්නකොට එච්චරම හොඳට රූප සටහන පැහැදිලිව නැහැ. ධාරාව ඇම්පියර් විභවාන්තරය වෝල්ට්. හරි. එතනදී මේ කරන්න ඕනි වැඩේ ඔයගොල්ලෝ දන්නවනේ. දැන් අපි දන්නවා අනුක්‍රමණයේ විශාලත්වය තමයි ළමයි සමාන වෙන්නේ R ට. ඒතර අනුක්‍රමණයේ විශාලත්වය වෙනකොට පුළුවන් තරම් ඈතින් තියන්නේ හොඳට ඈතින් තියෙන ලක්ෂ දෙකක් අපි ගන්නෙ. ඒ වගේම අපි දන්නවා අර රේඛා කැපෙන ලක්ෂයක් හරහා ඒ ඇඳලා තියෙන රේඛාව යන තැන්වල තමයි අපි පාඨාංක කියවන්නේ. දොතන එහෙම ගන්න පුළුවන් ලක්ෂ ගොඩක් තියෙනවා. හරි රූප සටහන ළමයි දන්නවා විභාග ප්‍රශ්න පත්‍රයේ මේ අපැහැදිලි රූප සටහන් දෙන්නේ හොඳ පැහැදිලිව තියෙන්නේ right. නැවත මේ පේපර් එකේදී පොඩ්ඩක් රූප සටහන පැහැදිලිමදි. ඉතින් මෙන්න මේ ලක්ෂණය සහිත හොඳ ලක්ෂ දෙකක් තෝරගෙන ඒ ලක්ෂ දෙකේ y කණ්ඩාංක වෙනස x කණ්ඩාංක වෙනසින් බෙදුවොත් මාකින් ස්කීම් එකේ අරන් තිබුණේ ඒගොල්ලෝ 1.44 සහ 1.24 මේ ස්කේල් එක ලස්සනට කියව ගන්න පුළුවන් ළමයිට පේනවා දැන් එකේ ඉඳලා 1.05ට යනකොට පොඩි කොටු 5ක් තියෙනවානේ. ඒතර එක මේ පැත්තට. ඒතර එක පොඩි කොටුවකින් පෙන්නලා තියෙන්නේ 0.1ක්. ඒ නිසා හරිය ලස්සනට මේ අගයන් කියවන්න පුළුවන්. මේ පැත්තට එක දැන් බිඳුවේ ඉඳලා 0.1ට එනකොට පොඩි කොටු 5ක් ගිහිලා තියෙනවානේ. ඒතර එක පොඩි කොටුවකින් පෙන්නන්නේ 0.1 බෙදීම 5. ඒ කියන්නේ 0.2ක්. මේ පැත්තට එක පොඩි කොටුවකින් පෙන්නන්නේ 0.2ක්. මේ පැත්තට එක පොඩි කොටුවකින් පෙන්නන්නේ 0.1ක්. නිසා ඕනම ස්ථානයක තියෙන අගය x අගය y අගය ඔයගලන්ට ලස්සනට කියවන්න පුළුවන්. හරි? මේ මාකින් ස්කීම් එකේ අරන් තීච්ච ස්ථාන දෙක මම ගත්තේ 1.44 1.24 y කණ්ඩාංක වෙනස. මෙතන y කණ්ඩාංකය තමයි 1.44 මෙතන y කණ්ඩාංකය තමයි 1.24. ඊළඟ මෙතන x කණ්ඩාංකය 0.12. මෙතන x කණ්ඩාංකය 0.52. මේකෙන් එන්නේ ඍණ 0.5යි. අනුක්‍රමණයේ ඍණනේ. ඍණ 0.5යි මේක ඍණනේ මේක ඇල්ල. එතන අපි දන්නවා දැන් අනුක්‍රමණයේ විශාලත්වයෙන් තමයි අභ්‍යන්තර ප්‍රතිරෝධය එන්නේ. එතකොට මේක හොයලා කෙලින්ම මේකේ විශාලත්වය තමයි අභ්‍යන්තර ප්‍රතිරෝධය හැටියට ගන්න.
ඒකලම එක ලකුණයි දීලා තියෙන්නේ. කියන්නේ අනුක්‍රමණය මගින් අභ්‍යන්තර ප්‍රතිරෝධය හරියටම 0.5 ඕම් කියලා අඳුර ගන්නවට ලකුණක් දීලා තියෙනවා. කෝෂයේ විද්‍යුත්ගාමක බලය. කෝෂයේ විද්‍යුත්ගාමක බලය හොයනකොට ළමයි දන්නවා ක්‍රම දෙකක් තියෙනවා. එක්ක අපි ප්‍රස්ථාරය දික් කරනවානේ. ඔනොතනදී පරිසම් වෙන ළමයි විභාගෙදී මේ ප්‍රස්ථාරය දික් කරලා අන්තක්ඛණ්ඩය මගින් අගයක් ලබා ගන්නකොට ඔගොල්ලෝ හොඳ සැලකිල්ලෙන් බලන්න ඕනි x අගයන් පටන් අරන් තියෙන බිඳුවෙන්ද කියලා y අගයන් පටන් ගන්න බිඳුවෙන්ද කියන එක වැදගත් නෑ උතනදී. දැන් මේක නම් y අගයන් පටන් අරන් තියෙනෙත් එකෙන්නේ y අගයන් පටන් අරන් තියෙන එකෙන් ඒක ප්‍රශ්නයක් නෑ. මොකද ඔයගොල්ලෝ දන්නවා අන්තක්ඛණ්ඩය කියලා කියන්නේ y අක්ෂය මත අන්තක්ඛණ්ඩය කියන්නේ x අගය බිඳුව වෙනකොට තියෙන y අගය. එතකොට නිකන් හිතන්න දැන් x අගයන් පටන් අරන් තියෙන්නේ මෙතනත් එකෙන් කියලා බොරුට හිතන්න. එතකොට නිකම්ම ප්‍රස්ථාරය මෙහෙම දික් කරලා y අක්ෂයේ කැපෙන ස්ථානින් අපි අන්තක්ඛණ්ඩය ගත්තට හරිය අගය ලැබෙන්නේ නැහැ. ඇයි මේ ඇවිල්ලා x වලගේ බිඳුව වෙන තැන නෙමෙයිනේ. එසා මේ වගේ කරුණු ගැන අවධානය තියාගන්න. ඔය ප්‍රස්ථාරයක් දික් කළා අන්තක්ඛණ්ඩය මගින් කිසියම් අගයක් ගන්නකොට හැමතිස්සෙම සැලකිලිමත් වෙන්න x අක්ෂයේ පටන් අරන් තියෙන බිඳුවෙන්ද කියලා බලන්න. y අක්ෂයේ ප්‍රශ්නයක් නැහැ. අන්තක්ඛණ්ඩය කියන්නේ x අගයේ බිඳුව වෙනකොට y ගියා කියන්නේ නේ. ඉතින් මේකේ හරියට මේ අගය කියව ගන්න පුළුවන්. ඔරිජිනල් පේපර් එකේ ලස්සන්ට මේක දික් කරපුවාම 1.5 වෝල්ට් කියන තැනට එන්නේ. ළමයි දන්නවා සාමාන්‍යයෙන් අපි මේ විද්‍යාත්මක ක්‍රමේදී ප්‍රස්ථාරයක් දික් කළා අන්තක්ඛණ්ඩය කියව ගන්න එක නිර්දේශ කරන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නයේදී විභාගයේදී ඒ ක්‍රමයට ලකුණු දීලා තිබුණා කිසි ගැටලුවක් නැහැ. මොකද ඒගොල්ලෝ පරිගණක අනුසාරයෙන් මේ රේඛාව ඇඳලා තියෙන්නේ හරියටම එකයි දික් කළොත් 1.5ට යන විදිහට. ඒසයි ඒකේ ගැටලුවක් තිබුණේ නැහැ. හැබැයි අර මේ ක්‍රමය අපි එච්චරම නිර්දේශ නොකරන්නේයි කියලා ළමයි දන්නවා. ඔකේ අර මේ පොඩි කොටු මම විශාල කරලා අඳින්නේ දැන් මෙහෙම රේඛාව දික් කරනකොට y අක්ෂයේ කැපෙන විදිහට මෙන්න මේ වගේ තැනකට සෙට් වුණොත් හරිම අගය අපිට කියවන්න බෑනේ නේ. යම් අවිනිශ්චිතතාවයක් තියෙනවනේ. මේ අර පොඩි කොටු වෙන් කරන ඉරි කෑලි ළමයි මම ලොකු කරලා ඇඳලා තියෙන්නේ. ඒ නිසා මේ ප්‍රස්ථාරය දික් කළා y අක්ෂයේ ඡේදනය කරන ස්ථානයෙන් අන්තක්ඛණ්ඩය කියව ගන්න එක එච්චර හොඳ විද්‍යාත්මක ක්‍රමයක් නෙමෙයි. හැබැයි ඒක දැන් මේ වගේ විභාග ප්‍රශ්නවල ඒගොල්ලොත් පාවිච්චි කරලා තියෙනවා මාකින් ස්කීම් වලත්. ඒ අර හරියට මේගොල්ලෝ එහෙම දික් කළොත් හරි අර නිශ්චිත අගයකින් ප්‍රස්ථාරය යන විදිහට ඇඳලා තියෙන නිසා. ඒත් ඒක එච්චර අපි අනුමත කරන ක්‍රමයක් නෙමෙයි. මොකද්ද ළමයි දන්නවා අන්තක්ඛණ්ඩය හොයනකොට කරන ක්‍රමය? දැන් මේ වෙනකොට අපි අනුක්‍රමණය හොයලා තියෙනවා. අපිට පුළුවන් මේ ප්‍රස්ථාරය මත තියෙන පැහැදිලි වාගයන් කියවන්න පුළුවන් ලක්ෂයක xy ඛණ්ඩාංක මෙතෙන්ට ආදේශ කරනවානේ. අපි මේ වෙනකොට අනුක්‍රමණෙත් හොයලා තියෙන්නේ. අනුක්‍රමණය හොයලා තියෙන්නේ. එතකොට පැහැදිලිව අගයන් කියවන්න පුළුවන් ලක්ෂයක xy ඛණ්ඩාංක සමීකරණයට ආදේශ කරනවා. ඒකෙන් අපිට පුළුවන් අන්තක්ඛණ්ඩය ගණනය කරන්න. ඒක තමයි වඩා හොඳ ක්‍රමය. ඉතින් මේ ගැටලුවෙත් ඔයගොල්ලෝ ඒ ක්‍රම වලට කරලා බලන්න එකම උත්තරේ එනවා. right? අන්තක්ඛණ්ඩය සඳහා 1.5 කියන අගය ලැබෙනවා. යනුව විද්‍යුත්ගාමක බලය 1.5 වෝල්ට්. ඒකටත් ලකුණක් දීලා තියෙනවා. ඊළඟට දෙවෙනි කොටස ඉහත C1 ලබාගත් අගයයන් සහ ඒ යටතේ ලබාගත් ප්‍රකාශනය භාවිත කර කෝෂයේ ලුහුවත් කළහොත් එය හරහා ධාරාව ISC අර ෂෝට් සර්කිට් කරා කියන එක තියෙන SC කියලා අපෝහණය කරන්න. ඉතින් කෝෂයේ ලුහුවත් කළොත් ළමයි දන්නවා නේ කෝෂයෙන් යන කරන්ට් එක කියන්නේ E බෙදීම R. ඔය ලුහුවත් කරනවා කියන්නේ නිකම්ම කම්බි කෑල්ලකින් කෝෂයේ දෙකලවර සම්බන්ධ කරනවානේ. ඒතර යන කරන්ට් එක කියන්නේ විද්‍යුත්ගාමක බලය බෙදීම ප්‍රතිරෝධය. ඉතින් විද්‍යුත්ගාමක බලය අපි දන්නවා 1.5යි ප්‍රතිරෝධය 0.5යි. ඒ කියන්නේ ඇම්පියර් 3යි. බොහොම සරල දේවල් අහලා තියෙන්නේ. අර ISC කියන අගයනේ. ලුහුවත් කරපුවාම ලැබෙන කරන්ට් එක ඇම්පියර් 3යි. ඒකට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට D කොටස එක්තරා ඉලෙක්ට්‍රොනික අයිතමයක් ළමයිට වෙනවා. දැන් මේ D කොටස මේ පරීක්ෂණාත්මක ප්‍රශ්නෙත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. නිකන් වෙනම මේ ප්‍රශ්නේ දිගමදි නිසා කැලලක් ඇඳලා තියෙන්නේ. එක්තරා ඉලෙක්ට්‍රොනික අයිතමයක් නියමාකාරයට ක්‍රියාත්මක කිරීමට 8.6 වෝල්ට් 9 වෝල්ට් පරාසය තුළ සැපයුම් වෝල්ටීයතාවක් යෙදිය යුතු වේ. එක්තරා උපකරණයකට ඉලෙක්ට්‍රොනික උපකරණයකට ඕනි කරනවලු 8.6 වෝල්ට් 9 වෝල්ට් අතර වෝල්ටේජ් එකක්. ඒ කියන්නේ 8.6ට වැඩි 9ට වඩා අඩු අගයක් ඕනි.
ඒක හරියට වැඩ කරන්නේ ඒ වෝල්ටේජ් එක යටතේ. ඉලෙක්ට්‍රොනික අයිතමේ සැපයුම් වෝල්ටියතා අග්‍ර අතර ප්‍රතිරෝධය ඕම් 30ක් වේ. ඒතර ඉලෙක්ට්‍රොනික අයිතමේ අග්‍ර අතර තියෙන ප්‍රතිරෝධය දැන් මේ තියෙන්නේ ඉලෙක්ට්‍රොනික අයිතමේ කියලා හිතන්න. මේ අග්‍ර අතර තියෙන ප්‍රතිරෝධය ඕම් 30යි. ඕම් 30යි. ඒ කියන්නේ මෙයාගේ ප්‍රතිරෝධය ඕම් 30යි. මෙම ඉලෙක්ට්‍රොනික අයිතමය ක්‍රියාත්මක කිරීම සඳහා ඔබට විදුත් ගාමක බලය 9 වෝල්ට් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 10ක් වන තනි වියලි කෝෂ බැටරියක් හෝ ශ්‍රේණිගතව සම්බන්ධ කර ඇති එක එකක් 1.5 වෝල්ට් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.2 ඕම් වන වියලි කෝෂ 6ක බැටරි සංයුක්තයක් තෝරා ගැනීමේ අවස්ථාවතයි සිතන්න. අද මේ වැඩේට අපිට මේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් විද්‍යුත් ගාමක බලය 9 වෝල්ට් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 10ක් වන තනි කෝෂයක් පාවිච්චි කරන එක. අනිත් එක කෝෂ 6ක් එකක විද්‍යුත් ගාමක බලය වෝල්ට් 1.5 සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය 0.2 ඕම් වෙච්ච සර්වසම කෝෂ 6ක ශ්‍රේණිගත කෝෂ එකතුවක් වැඩේට පාවිච්චි කරන්න පුළුවන්. මෙම කොටසේ දී ඇති දත්ත භාවිත කර ඔබ සුදුසු බැටරියක් තෝරා ගන්න අන්දම් පැහැදිලි කරනවා. දැන් මේ ඉලෙක්ට්‍රොනික උපාංගය නිවැරදිව ක්‍රියාත්මක කරන්න අපි මේකද තෝරගන්නේ. ඒක අර ප්‍රැක්ටිකල් එකට අදාළ නැති නිකන් ප්‍රශ්නයක් ළමයිනේ. ඒක හරි සරල දෙයක් නේ. අපිට බලන්න පුළුවන් මේකට මේ උපකරණය සම්බන්ධ කළොත් මෙයාට ඕනි කරන වෝල්ටේජ් එක ලැබෙනවදනේ. මෙයාට ඕනි කරන වෝල්ටේජ් එක ලැබෙනවද? ඉතින් මෙයාට ඕනි කරන වෝල්ටේජ් එක ලබා ගන්න ළමයි මෙයාට 20 IR දාන්න. මෙයාගෙන් යන කරන්ට් එක. කරන්ට් එක ලියන්න අර සරල පූර්ණ පරිපථවල ධාරා සමීකරණේ. එකපාර කරන්න. I සමානයි E බෙදීම R ධන R. E කියන්නේ 9, R කියන්නේ 30, ධන R කියන්නේ 10. මෙන්න මෙයාව සම්බන්ධ කරපුවම මෙන්න කරන්ට් එක. එතන V සමානයි I R. මෙයාගේ ප්‍රතිරෝධය 30යි. මෙතන එතකොට 40 තියෙන්නේ නේ. ඒතර මේකෙන් ලැබෙන්නේ 6.75 වෝල්ට්. වැඩේ හරියන්නේ නැහැ. මොකද මේ උපකරණය හරියට වැඩ කරන්න ඕනි කරනවනේ 8.6 සහ 9 අතර වෝල්ටේජ් එකක්. මේ බැටරියෙන් ලැබෙන්නේ 6.75යි. මේකෙන් වැඩේ වෙනවද කියලාත් බලන්න එපානේ. මොකද දෙකෙම වෙන්නේ නැද්ද දන්නෙත් නැහනේ. ඔන්න 30 ඕම් උපකරණය සම්බන්ධ කළා. දැන් මෙයාට දාන 20 IR. එතන මොකද්ද ධාරාව? ළමයි දන්නවා කෝෂ ටික මෙහෙම ශ්‍රේණිගතව දැම්මහම 6ක් 1.5 1.5 වෝල්ට් 9 හැදෙනවා. E බෙදීම R ධන R 30 ධන ළමයි දන්නවා අර ශ්‍රේණිගතව දාලා තියෙන නිසා අභ්‍යන්තර ප්‍රතිරෝධ එකතු වෙනවනේ නේ. 0.2 6ක් එකතු වුනහම 0.2 වැඩි කිරීම 6 1.2යි. මෙන්න කරන්ට් එක I R. මේක සුළු කරන්න මේකෙන් එනවා ළමයි 8.65ක් වෝල්ට්. 8.65 කෙනා ඉතින් පැහැදිලි තෝරගන්න ඕනි මේක කියලානේ. 8.6යි 9යි අතර වෝල්ටේජ් එකක් නේ මෙයා හරියට වැඩ කරන්න ඕනි. මෙතන මේ කෝෂයෙන් නැත්නම් මේ බැටරියෙන් එක සැපෙන්නේ නැහැ. ඉතින් මේ අගයන් දෙක ඔයගොල්ලෝ ගණනය කරන්න ඕනේ. ඒ කියන්නේ මේ 9යි වෝල්ට් සහ අභ්‍යන්තර ප්‍රතිරෝධය 10ක් වෙච්ච කෝෂයේ මගින් උපකරණයේ දෙකලවරට ලබා දෙන වෝල්ටේජ් එක කියලා මේ අගය ගණනය කරන්න ඕනේ. ඊළඟට බැටරි කෑලි 6 නැත්නම් කෝෂ 6 සංයුක්තය මගින් ඉලෙක්ට්‍රොනික උපාංගයේ දෙකලවරට ලබා දෙන විභවාන්තරය කියලා මේක ගණනය කරන්න ඕනේ. ලකුණු දීලා තියෙන්නේ මෙහෙමයි. එක නිවැරදි වෝල්ටීයතාවකට එක ලකුණක් දීලා තියෙනවා. මේකට හරි එක නිවැරදි අගයකට එක ලකුණක් දීලා තියෙනවා. ඊළඟට දෙවෙනි ලකුණ දීලා තියෙන ළමයි දැන් මේ අගයන් දෙකම ගණනය කරලා එතකොට එකක් හරි ගියොත් එක ලකුණක් ඔයගලන්ට ලැබෙනවා. ඊට පස්සේ දැන් තර්කය කියන්නත් එපානේ. උපකරණයට අවශ්‍ය 8.6 සහ 9 අතර වෝල්ටීයතාව ලබාගත හැක්කේ මේ කෝෂ 6 සංයුක්තයෙන් කියලා ඔයගොල්ලෝ වගන්තිය ලියන්න ඕනේ. එතකොට මේ වගන්තිය ලියනවට සහ එතනදී අර ළමයින්ට පේනවා ඇති මේ දෙකෙන් මේ ගණනයන් කිරීම දෙකම කරලා තියෙන්න ඕනේ. මොකද මේක විතරක් ගණනය කළා මේකෙන් වැඩේ කෙරෙන්නේ නැහැ. එහෙනම් වැඩේ කෙරෙනවා ඇත්තේ මේකෙන් විතරයි කියලා ලියලා හරියන්නේ නැහැ. එතකොට හිතන්නකෝ දරුවෙක් මේක විතරක් ගණනය කළා මේකෙන් වැඩේ කෙරෙන්නේ නැති නිසා මේකෙන් තමයි වැඩේ කෙරෙන්නේ කියලා තර්කය ලිව්වා කියලා. එහෙනම් එයාට ලකුණු දෙකෙන් එක ලකුණයි හම්බ වෙන්නේ. මොකද එක වෝල්ටේජ් එකක් හරියට හොයලා තිබුණොත් ලකුණක් දෙන්න කියලා තියෙනවනේ. හැබැයි එතකොට එයාගේ තර්කය සම්පූර්ණ නැති නිසා තර්කයට අදාළ ලකුණු ලැබෙන්නේ නැහැ.
එතකොට ලකුණු දෙක දීලා තියෙන එකයි මම කිව්වේ. දැන් එතකොට හිතන්න කවුරු හරි මේක ඉස්සෙල්ලා ගණනය කළා. මේක ගණනය කළා එයා කියනවා මේකෙන් වැඩේ සිද්ධ වෙනවා ඒක නිසා මේක තෝරගන්න කියලා. එතකොට එයා අරක ප්‍රතික්ෂේප කරන්න පුළුවන් කියන එක කිව්වේ නෑ. එතකොට ඒත් එයාට ලකුණක් අහිමි වෙනවා. මේකේ ලකුණ එයාට ලැබෙනවා. එතකොට ලකුණු දෙක දීලා තියෙන ළමයි මේ දෙකෙන් එකක් හරියට ගණනය කරලා තියෙනවා නම් එක ලකුණක් දෙන්න කියලා තියෙනවා. ඒ ගොඩක් වෙලාට ළමයි දෙකම ගණනය කරන්නේ නැතුව එකක් ගණනය කළා ඒක හරියගෙන නැත්තම් එහෙනම් අනිත් එකෙන් තමයි වැඩේ වෙන්නේ කියලා ලියන නිසා. එතකොට මේ දෙකෙන් එකක් ගණනය කරලා තියෙනවා නම් එක ලකුණක් ලැබෙනවා. හැබැයි ලකුණු දෙකම ගන්න නම් මේ දෙකම ගණනය කරලා තියෙන්නත් ඕනි. ඒ වගේම අර වැඩේ කරන්නේ මේකෙන් විතරයි කියන එක සඳහන් කරලා තියෙන්නත් ඕනි. එතකොට තමයි මේ කොටසට අදාළ ලකුණු දෙකම ප්‍රදානය කරලා තියෙන්නේ. බලන්න දැන් එතනත් ඔයගලන්ට ඉගෙන ගන්න දෙයක් තිබුණානේ. සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ගන්න මේ වගේ අවස්ථාවකදී අර මේකෙන් වැඩේ වෙන්නේ නැහැ මේකෙන් වැඩේ වෙනවා කියන දෙකම ගණනය කරලා පෙන්වන්න ඕනේ. මේකෙන් හරි වැඩේ වෙන්නේ නැති වුණාම මේකෙන් වැඩේ වෙනවා කියලා එකෙන් තහවුරු වෙන්නේ නැහැ ළමයි. මේකෙන් වැඩේ වෙනවද කියලා බලන්න ඒක ගණනය කරලා බලන්න ඕනේ. එතන මේකෙන් ගණනය කරලා බලපුවාම වැඩේ වෙනවා කියලා පෙවුනොත් ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අරයා ගැලපෙන්නේ නැහැ කියලා. සට එයාගෙනුත් වැඩේ වෙන්න පුළුවන්. ඒක නිසා එයා ගැලපෙන්නේ නැහැ කියලා පෙන්වන්න අගේ ගණනය කරලා බලන්න ඕනේ. ඒ නිසා මේ වගේ අවස්ථාවලදී ඔගොල්ලෝ නොසලකිල්ලෙන් වැඩ කළොත් සමහරට ලකුණක් වගේ අඩු වෙන්න ඉඩකඩ තියෙනවා කියන එක තේරුම් ගන්න. හරි. හරි. ඔන්න අපි 2016 විභාගත රචනා ප්‍රශ්න පත්‍රය ළමයි ඔය සම්පූර්ණ සාකච්ඡා කළේ.